මම මුලින්ම ඕගොල්ලන්ට ළමයි අද පළවෙනි දවසනේ ඒක නිසා මම මුලින්ම ඕගොල්ලන්ට හැමෝටම මේ ස්කිල් එක ගැන පොඩි අවබෝධයක් ගන්නත් ලේසි වෙන්න මම ඕගොල්ලන්ට මේ ස්කිල් එකේ සිලබස් එකයි ඊළඟට ඕගොල්ලන්ට ස්කිල් එකේ තියෙන පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැනයි පොඩි හැඳින්වීමක් කරන්න. මොකද ගොඩක් අය මෙතන ඇත්තේ මම හිතන්නේ මුලින්ම පළවෙනි පාරට නර්සින් කියයි ස්කිල් එක කරන ළමයිනේ. ඒක නිසා ඔයාලට පොඩි අදහසක් ගන්නත් එක්ක මම ඕගොල්ලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ළමයි. එතකොට මේ ජපනීස් නර්සින් කියයි ස්කිල් එක ගත්තාම ළමයි අපිට ඒකේ පාඩම් හතරක් ගැන කතා කරන්න තියෙනවා ළමයි. එතකොට ওই පාඩම් හතරෙන් තමයි එක්සෑම් එකට ප්‍රශ්න එන්නේ අපිට. එතකොට ළමයි ඒකේ පළවෙනි පාඩම පළවෙනි චැප්ටර් එකේදී ළමයි අපිට කතා කරන්න තියෙන්නේ කයිගොෂොකු. එහෙම නැත්නම් සාත්තු සේවකයෙක් විදිහට අපි කරන්න ඕනි දේවල් මොනවද? කරන්න ඕනේ නැති දේවල් මොනවද? එතකොට සාත්තු සේවකයෙක් විදිහට අපිට තියෙන්න ඕන වගකීම්, අපිට තියෙන යුතුයකම්, අපි පිළිපදින්න ඕනේ ආචාර ධර්ම. එතකොට අපෙන් වැඩිහිටියට වෙන සාත්තු සේවාව කයු එකක් කරනකොට අපි ඒවා හරි විදිහට කරන්න පිළිපදින්න ඕනේ නීති. එතකොට අපි ගැන බලාගනිද්දී අපි කරගන්න ඕනේ දේවල්. අන්න ඒ වගේ දේවල් ගැන දීර්ඝ වශයෙන් හැඳින්වීමක් නෙමෙයි කෙටි විදිහට හැඳින්වීම කරලා තමයි ළමයි පළවෙනි පාඩමේ තියෙන්නේ. එතකොට ළමයි දැන් මම ඕගලන්ට මේ කියපු දේවලුත් එක්ක ඕගලන්ට තේරුම් යනවා පළවෙනි පාඩම එහෙම නැත්නම් පළවෙනි චැප්ටර් එක ස්කිල් එකේ කරනවා නම් ළමයි ඒ චැප්ටර් එක අපිට මුණ දෙන්න වෙන්නේ පාඩම් කරලා. ඒ කියන්නේ ළමයි පළවෙනි පාඩමේ තියෙන ගොඩක් ප්‍රශ්න අපිට එක්සෑම් එකේදී ඕනි වෙන දේවල් අපි ගොඩක් වෙලාවට පාඩම් කරලා තමයි කරගන්න වෙන්නේ නිර්වචන. මොකද ළමයි මං කෝ ඒකේ තියෙන කරන්න ඕනි දේවල් කරන්න ඕනි නැති දේවල් අපි පිළිපදින්න ඕනේ ආචාර ධර්ම අන්න ඒ වගේ දේවල්. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි පාඩම ගත්තාම ළමයි ඔයගලන්ට ගොඩක් දුරට පොතේ තියෙන එක ඒ විදිහටම පාඩම් කරලා තමයි එක්සෑම් එකේදී එක්සෑම් එක කරන්න වෙන්නේ. එතකොට ළමයි දෙවෙනි චැප්ටර් එක ගැන ගත්තාම දෙවෙනි චැප්ටර් එකේ සාමාන්‍යයෙන් තියෙන අපි ඔය 8 9 සයන්ස් වලට ඉගෙන ගත්ත දේවල් වගේ දේවල් ළමයි. ඒ කියන්නේ විද්‍යාව වගේ ඔයගලන්ට පද්ධති ඉගෙන ගන්න තියෙනවා. එක එක ලෙඩ රෝග වර්ග, ඊට පස්සේ ඒවට හේතු, ඒවා නැති කරන්නේ කොහොමද? ඒවා පාලනය කරන්නේ කොහොමද? ඒවට තියෙන බෙහෙත් වර්ග මොනවද? එතකොට ඒක දීර්ඝකාලීනව නවත්තනවා නම් මොකද කරන්නේ? අන්න ඒ වගේ මේ දෙවෙනි පාඩමේ තියෙන ළමයි පළවෙනි පාඩමේ වගේ කෙටි හැඳින්වීම නෙමෙයි දීර්ඝ හැඳින්වීම. එතකොට මොකක් හරි මාතෘකාවක් ගැන දෙවෙනි පාඩමේ තියෙනවා නම් ළමයි පද්ධතියක් ගැන ඒ පද්ධතිය හැම කොටසක්ම ඒ කොටසින් කොටසට සිද්ධ වෙන කාර්ය ගැන පැහැදිලි කරලා අන්න ඒ වගේ ජපනීස් වලින් යන පාඩමක් තමයි ළමයි දෙවෙනි පාඩමේ තියෙන්නේ. එතකොට ළමයිට ප්‍රශ්නයක් එන්න පුළුවන් දෙවෙනි පාඩම සම්පූර්ණයෙන්ම පාඩම් කරන්න ඕනිද කියලා. මගේ මතය නම් ළමයි දෙවෙනි පාඩම සම්පූර්ණයෙන් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මොකද මම කෝගලන්ට දෙවෙනි පාඩමේ තියෙන්නේ පද්ධති එතකොට එක එක ලෙඩ රෝග හැදෙන්නේ ඇයි මොකද්ද හේතුව පාලනය කරගන්නේ කොහොමද දන්නේ මේ වගේ දේවල්. එතකොට ළමයි දෙවෙනි පාඩම සම්පූර්ණයෙන්ම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. එතකොට ළමයි දෙවෙනි පාඩමේ මොනවද පාඩම් කරන්න ඕනේ? මොනවද පාඩම් කරන්න ඕනේ නැත්තේ? අන්න ඒ දේවල් අපි ක්ලාස් එකේදී කතා කරනවා. ඕගලන්ට මම පොයින්ට් විදියට දෙනවා මොනවද එක්සෑම් එකට එන්නේ? මොනවද එක්සෑම් එකට එන්නේ නැත්තේ මොන කොටස් ඔයාලට අතාරින්න පුළුවන්ද? එතකොට මම ඒකදී කලින් එක්සෑම් වලට ආපු දේවල් ඕගලන්ට නෝට් කරගන්න දෙනවා. ඉස්සරහට එක්සෑම් එකට එන්න පුළුවන් දේවල් නෝට් කරගන්න දෙනවා. එතකොට මේ කාලය අතර එක්සෑම් එකක් වෙනවා නම් ඒ කාලෙදී එක්සෑම් එකේදී ඔයගලන්ට ඕනි වෙයි කියලා හිතන පොයින්ට්ස් වෙනම දෙනවා. එතකොට ළමයි දෙවෙනි පාඩම ගත්තාම තනිකරම අපි පාඩම් කරන්නේ අපි හදාගත්ත පොයින්ට්ස් ටික විතරයි. දෙවෙනි පාඩම සම්පූර්ණයෙන්ම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. එතකොට ළමයි මම ඒකෙදී ඔයගලන්ට ඒ දෙන පොයින්ට්ස් ටික බලාගෙන ගියාම ඔයගලන්ට එක්සෑම් එක කරගන්න ලේසි. එතකොට තව ළමයෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ දේවල් ඕනි නැත්නම් ඇයි මේ නර්සින් කෙයා බුක් එකට ඒ දේවල් දාලා තියෙන්නේ කියලා. ඒක ළමයි අපිට එහෙ ගිහිල්ලා පාවිච්චි කරන්න අපිට අවබෝධයක් ලබා ගන්න. දැන් අපි පද්ධතියක් ගැන කතා කරද්දී ළමයි ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් ඒකෙන් වෙන කාර්ය ගැන ආහාර ජීර්ණ පද්ධතිය හැඳින්වීමක් කරන්න නැතුව දුන්නොත් අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් නිසා තමයි ළමයි හැම පද්ධතියක්ම විස්තරාත්මක විදිහට දීලා තියෙන්නේ. හැබැයි ළමයි ওই පද්ධති අපිට එහෙ ගිහිල්ලා වුණත් එදිනෙදා ජීවිතේ වැඩවලදී එච්චර උපකාර වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මම ඕගලන්ට කිව්වේ එතනදී අපි අවශ්‍ය දේවල් විතරක් මතක තියාගෙන එක්සෑම් එක කරගත්තා නම් අපිට ඒ ප්‍රමාණවත් කියලා. හැබැයි ළමයි ඊට අමතරව මම ඕගොල්ලන්ට මේ පාඩමේ පැහැදිලි කරලා දෙනවා. ඔයාලට එහෙ ගියාම ඕනි වෙන්න පුළුවන් කියලා හිතෙන කොටස් මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඊළඟට ළමයි තුන්වෙනි පාඩම ගත්තාම තුන්වෙනි පාඩමේ තනිකරම තියෙන ළමයි රියෝෂලා අපි දැන් ගත්තාම අපි වගේ නෙමෙයි ළමයි රියෝෂලාට එක එක රෝගාබාධ තියෙනවා. එතකොට ළමයි මේ එක එක රෝගත් එක්ක ඒ රියෝෂලාට අපි සලකන්න ඕනි විදිය. එතකොට මතක තබා ගන්න ඕන කරුණු. ඒ වගේ රියෝෂ කෙනෙක්ට අපි කොහොමද උපකාර වෙන්නේ? එතකොට ඒ වගේ රියෝෂ කෙනෙක්ට තියෙන උපකරණ මොනවද පාවිච්චි කරන්න පුළුවන්? අන්න ඒ වගේ දේවල් ගැන කතා කරන පාඩමක් තමයි තුන්වෙනි පාඩම. එතකොට ළමයි ඒක අපිට කතා කරන්න තියෙනවා ශිකකු ශෝගා. ඒ කියන්නේ දුෂ්ටාබාධ රියෝෂ කෙනෙක් ඊට පස්සේ ශ්‍රවණාබාධ ඊට පස්සේ ළමයි නින්චිෂෝ ඩිමෙන්ෂියාව අන්න ඒ වගේ තියෙන රියෝෂලත් එක්ක අපි කටයුතු කරන්න ඕනේ කොහොමද? මතක තියාගන්න ඕනේ දේවල් මොනවද?
එතකොට අන්නේ ඒ විවිධ රෝගාබාධ වලදී පාවිච්චි කරන උපකරණ මොනවද? අන්න ඒ වගේ දේවල් ගැන කතා කරන පාඩමක් තමයි ළමයි තුන්වෙනි පාඩම. ඊට අමතරව තුන්වෙනි පාඩමේදී තියෙනවා ළමයි කිරකු ගැන විස්තරයක්. අපි ලැන්ග්වේජ් එකේදී කිරකු පාර්ට් එකක් කරනවා. හැබැයි ඒව ලියන්නේ කොහොමද? මොන විදිහටද හැදෙන්නේ? කවුද ලියන්නේ? මොනවද දාන්න ඕන විස්තර? අන්න ඒ වගේ දීර්ඝ හැඳින්වීමක් ලැන්ග්වේජ් එකේ නැහැ නේ ළමයි. එතකොට මෙන්න මේක තුන්වෙනි පාඩමේ තමයි අපිට මෙන්න මේ කිරකු පාර්ට් එක ගැන හැඳින්වීමක් තියෙන ළමයි. එතකොට අපි මේ තුන්වෙනි පාඩම ළමයි සම්පූර්ණයෙන්ම ඉවර කරලා ෂෝට් නෝට් එකක් ගහ ගන්න ළමයි. තුන්වෙනි පාඩම තනිකරම ෂෝට් නෝට් එකකින් පාඩම් කරන්න පුළුවන් ළමයි. ලෙඩ රෝග වර්ග වලට වෙනම ෂෝට් නෝට් එකක්, කිරකු වලට වෙනම ෂෝට් නෝට් එකක් ගහලා තමයි ළමයි තුන්වෙනි පාඩම මම ඕගොල්ලන්ට දෙන්නේ. එතකොට ළමයි තුන්වෙනි පාඩම ඕගොල්ලෝ ෂෝට් නෝට් එක නිතර නිතර පාවිච්චි කරලා පාඩම් කරාට පස්සේ තුන්වෙනි පාඩමෙන් එන ප්‍රශ්න කීපයට ඔයාලට උත්තර ලියා ගන්න පුළුවන් ළමයි. ඊළඟට ළමයි හතරවෙනි චැප්ටර් එක ගත්තාම හතරවෙනි පාඩමේ ළමයි ඔයගලන්ට වෙනම chapters 6කට මේ පාඩම කරන්න තියෙනවා. මේක තමයි ළමයි අපි ගත්තොත් නර්සින් කෙයා බුක් එකේ අපිට තියෙන වැදගත්ම පාඩම. ඒ වගේම අපිට එක්සෑම් එකේදී වැඩිපුරම ප්‍රශ්න එන පාඩම ළමයි. එතකොට මේ හතරවෙනි chapter එකේදී ළමයි පළවෙනි chapter එකේදී අපිට කතා කරන්න තියෙන්නේ මේ රියෝෂලාගේ චලනයන් සම්බන්ධව. ඉජෝ එහෙම නැත්නම් ඉදෝ එයාලා මේ චලනය වෙන වෙලාවට ළමයි රෝද පුටුවෙන් චලනය කරන්නේ කොහොමද? රියෝෂ කෙනෙක් එක්ක පඩිපෙලක් වහින්නේ කොහොමද? අපි රියෝෂ වැවිද්දන්න ඕනේ කොහොමද? ඇඳේ නිදාගෙන ඉන්න රියෝෂ කෙනෙක් නම් එයා වැඳෙන් නැගිටවන්නේ කොහොමද? අන්න ඒ වගේ ළමයි රියෝෂගේ චලනයන් සම්බන්ධ වෙලා තියෙන දේවල් තමයි මේ හතරවෙනි පාඩමේ පළවෙනි chapter එකෙන් අපිට කතා කරන්න තියෙන ළමයි. එතකොට අපි ඒක පොයින්ට්ස් ෆෝම් එකේ ළමයි ඔයගලන්ට පියවර වශයෙන් පළවෙනි පියවර මොකද්ද දෙවෙනි පියවර මොකද්ද අන්න ඒ විදිහට තමයි පොතේ තියෙන ළමයි. එතකොට අපි පාඩම කරගෙන යනකොට පොයින්ට් විදිහට තමයි ළමයි මතක තියාගන්නේ. ක්ලාස් එකේදී ඔයගලන්ට ඒකට වෙනම නෝට් එකක් හම්බ වෙනවා. ඊට අමතරව ළමයි ක්ලාස් එකේදීත් අපිව පාඩම් කරවෙනවා. ඊට අමතරව ඔයාලා ඒක කීප වතාවක් කියලා අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ ළමයි. ඊළඟට ඒකේ දෙවෙනි chapter එකේදී තියෙන ළමයි සොකුචි කයිගෝ එක. සොකුචි කයිගෝ කියලා කියන්නේ ආහාර සාත්තු සේවාව ගැන. ඒකෙදි ළමයි කතා කරන්න තියෙනවා රියෝෂ කෙනෙක්ට ආහාර ලබා දෙනකොට ආහාර දෙන්න කලින් මොනවද කරන්නේ? ආහාර දුන්නට පස්සේ මොනවද කරන්නේ? එතකොට රියෝෂගේ තත්ත්වය අනුව අපි ආහාර දෙන්නේ කොහොමද? ඊට පස්සේ දුෂ්‍යාබාධ එහෙම නැත්නම් ශිකකුෂෝගය රියෝෂ කෙනෙක්ගේ ආහාර සාත්තු සේවාව කරන්නේ කොහොමද? අන්න ඒ වගේ විශේෂ කරුණු ළමයි මේ පාඩමේදී කතා කරන්න තියෙනවා. එතකොට දෙවෙනි chapter එක තනිකරම යන්නේ ආහාර සම්බන්ධ සාත්තු සේවාව. ඊළඟට තමයි තුන්වෙනි chapter එකේදී කතා කරන්න තියෙන හයිසෙට්සු. එහෙම නැත්නම් බහිශ්‍රාවය. ඒ තුන්වෙනි chapter එකේදී ළමයි ඔයගලන්ට කතා කරන්න තියෙන්නේ දැන් අපි වගේ නෙමෙයි ළමයි. එයාලට බහිශ්‍රාවී කටයුතු කරනකොට රියෝෂගේ තත්වයට ගැලපෙන විවිධ බහිශ්‍රාවී කටයුතු තියෙනවා. අන්න ඒ බහිශ්‍රාවී කටයුතු රියෝෂගේ තත්වය බලලා අන්න ඒ රියෝෂලාට ගැලපෙන බහිශ්‍රාවී කටයුතු මොනවද? එතකොට එයාගේ රෝගාබාධ වලට ගැලපෙන විදිහට අපි බහිශ්‍රාවී උපකරණ පාවිච්චි කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් තමයි ළමයි මේ තුන්වෙනි chapter එකේදී තියෙන්නේ. ඊළඟට හතරවෙනි chapter එකේ තියෙන්නේ මේ රියෝෂාගේ එදිනෙදා ජීවිතයේ අපි යාට උපකාර වෙන කටයුතු ළමයි. එයාගේ කොණ්ඩේ පීරන එක, කොණ්ඩ මෝස්තර දාන එක, එතකොට එයාට ඇඳුම් අඳවන්න. අන්න ඒ වගේ දේවල් තමයි ළමයි අපිට මේ හතරවෙනි chapter එකේදී කතා කරන්න තියෙන ළමයි. එතනදී එතකොට ඇඳුම් අඳවන විදිහ, ඇඳුම් අඳවන්නේ මොන පිළිවෙලටද, ගලවන්නේ මොන පිළිවෙලටද, රියෝෂාගේ දත්මත් දාන්නේ, එහෙම නැත්නම් කෝකු කෑ කරන්නේ මොන ආකාරයකටද කියලා ළමයි අපිට කතා කරන්න තියෙනවා. ඊළඟට ළමයි පස්වෙනි chapter එකේ අපිට තියෙන්නේ එයාගේ නිව්යොකු. එයාගේ ශරීරය ගැන නිරීක්ෂණය කරලා එයාගේ ස්නානය එහෙම නැත්නම් නිව්යොකු සාතු සේවාව කරන ආකාරය ළමයි පිළිවෙලට කතා කරන්න තියෙනවා. ඊළඟට ළමයි 6 වෙනි chapter එක ගත්තාම අපිට 6 වෙනි chapter එකේදී ළමයි තියෙන්නේ එයාලගේ අපි එදිනදා මේ gedara dora වැඩ කටයුතු කොහොමද එයාලත් එක්ක කරන්නේ. එයාලට කොහොමද මේ දේවල් සමීප කරවන්නේ. අන්න ඒ වගේ chapter එකක් ළමයි. ඒකෙන් නම් ළමයි අනිවාර්යෙන් විභාගයට ප්‍රශ්න උපරිම එකක් එන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍ය උපරිම දෙකක් එන්න පුළුවන්. එකක් හෝ දෙකක්. හැබැයි ළමයි හැමෝටම එක ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. දෙක කෙසේ වෙතත් එක ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා chapter 6න්. ඒක නිසා අපිට මේ හතරවෙනි පාඩමේ chapter 6නුත් අයින් කරන්න පුළුවන් කියලා chapter එකක් නැහැ. ඒකේ පිටු 3 4ක් තිබුණාට. ඒ chapter එකත් අපිට ඕන වෙනවා ළමයි. මොකද එක ප්‍රශ්නයක් හරි එනවනේ. එක ලකුණක් හරි වැදගත්. එතකොට නර්සින් කියා මේ මුළු බුක් එකම ගත්තාම ළමයි ඔන්න ඔය මම සාරාංශයක් විදිහට කියපු ටික තමයි ඕගොල්ලන්ට ජපනීස් වලින් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඒ කොටස් ඉගෙන ගන්නකොට ළමයි ඒ කොටස් මම කරන්නේ මම ඕගොල්ලන්ට මුලින්ම ළමයි සම්පූර්ණ පාඩමක් විදිහට මේක කරගෙන යනවා. ඒ කියන්නේ මේ පොතේ තියෙන හැම පොයින්ට් එකක්ම ආවරණය වෙන විදිහට අවශ්‍ය වෙන දේවල් වල සිංහල තේරුම ඔක්කොම දීලා ළමයි පාඩම කරගෙන යනවා. ඊට පස්සේ ළමයි අපි පාඩම කරලා ඉවරුනාට පස්සේ ළමයි. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම පළවෙනි වටේට මේ පාඩම් ටික ඉවරුනාට පස්සේ ආපහු ළමයි දෙවෙනි වටයකට යනවා. දෙවෙනි වටේදී කරන්නේ ළමයි මේ පළවෙනි වටේ කතා කරපු පාඩම් වල සාරාංශය. ඒ කියන්නේ එක්සෑම් එකට මොනවද ඕනි වෙන්නේ? ඔයා කොහොමද පාඩම් කරන්න ඕනේ? මේ පොයින්ට් එක ඔයා කොහොමද මතක තියාගන්න ඕනේ? මේ පොයින්ට් එක එක්සෑම් එකේදී කොහොමද එන්නේ? අන්න ඒ වගේ සාරාංශයක් විදිහට ළමයි පාඩම් හතර ආයේ රිවිෂන් එකක් වගේ ඔයගලන්ට යනවා. එතකොට මේ ක්ලාස් එකේදී ඔයගලන්ට මුලින්ම පොත පළවෙනි වටේට සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. ඊට පස්සේ දෙවෙනි වටේට ළමයි රිවිෂන් එකක් විදිහට පාඩමෙන් පාඩමට ඕගොල්ලන්ට අර එක්සෑම් එකේදී ඕනි වෙන කොටස් මොනවද? ඕගොල්ලන් පාඩම් කරන්න අනවශ්‍ය කොටස් මොනවද?
අන්න ඒ විදිහට අයින් කරලා අවශ්‍ය කොටස් විතරක් මම ඕගලන්ට highlight කරන්න දෙනවා. පාඩම් කරන විදිහ කියලා දෙනවා. එතකොට ඒ point එක ළමයි පොත වහලා මතක් කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ මුලින්ම මොන කොටසද? දැන් පළවෙනි පාඩම ගත්තාම QOL ටික, normalization එක, ඊට පස්සේ ජිරිත්සුෂයෙන් කරන විදිහ අන්න ඒ විදිහට මාතෘකාවෙන් මාතෘකාවට මතක තියාගන්න ඕනේ කොහොමද? මතක තියාගන්න ඕනේ point එකේ මොකද්ද ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ විශේෂිත වූ වචන. අන්න ඒ විදිහට කියලා දෙනවා. එතකොට ළමයි ඔයගලන්ට exam එකේදී ප්‍රශ්නේ මොන විදිහට ආවත් ඔයාලට answer එක හොයාගන්න පුළුවන්. ඊට අමතරව ළමයි ඔයාලට මේ පාඩම් වලට පේපර් කට්ටලයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ළමයි Google Forms වගේක් හම්බ වෙනවා මේ හැම පාඩමකටම අදාළව. එතකොට ළමයි ඔයගලන්ට මම chapter එකක් ඉවරුණාට පස්සේ පළවෙනි chapter එක ඉවරුණාට පස්සේ ඔයගලන්ට මම මේ Google Form එක දෙනවා. එතකොට ළමයි මේ Google Form එක ඔයගොල්ලෝ කරලා ඔයගොල්ලෝ දැන් ඉන්නේ මොන මට්ටමේද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ chapter එකේ ළමයි ගොඩක් වෙලාවට පාඩමේ බොහෝ තැන් ආවරණය වෙන විදිහට කලින් exam කරපු ළමයින්ට exam වලට ආපු ප්‍රශ්න. ඒ කියන්නේ exam ලියලා ඇවිල්ලා අපිට ඒගලන්ට exam එකේදී මෙන්න මේ වගේ තැන් වලින් ප්‍රශ්න අහලා තිබුණා සෙන්සි කියලා කිව්වහම අන්න ඒ ප්‍රශ්නත් ඒ papers වලට add කරලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒ ප්‍රශ්නත් කරලා ඕගලන්ට ඕගලන්ගේ chapter එකේ මට්ටම කොච්චරද? first chapter එකට ඕගලන්ට කොච්චර මට්ටමකට හොඳයිද කියන එක ඕගලන්ට මාක් කරගන්න පුළුවන් ළමයි. ඊට පස්සේ ළමයි මම ඕගලන්ට ඒ ටික ඉවරුණාට පස්සේ ළමයි මේට අමතරව දාලා තියෙනවා තියරි ක්ලාස් එකට අමතරව ළමයි පේපර් ක්ලාස් එකක්. පේපර් ක්ලාස් එක දාන එකේ අරමුණ තමයි ළමයි තියරි විතරක් කරලා නර්සින් ගියා ස්කිල් එකේ එක්සෑම් එක පාස් වෙන්න චුට්ටක් අමාරුයි. ඒකට හේතුව ළමයි ඒකේ තියෙන ප්‍රශ්න චුට්ටක් වෙනස් ළමයි. ඒ කියන්නේ අපි පොතේ තියෙන විදිහටම මේ ප්‍රශ්නේ කියලා හිතුවට පොතේ තියෙන වචන වලට වඩා අමතර වචන ටිකක් ස්කිල් එකේදී ළමයි ප්‍රශ්නවලදී අපිට ඕනි වෙනවා. ඒ කියන්නේ වෙනස් වචන නෙමෙයි ළමයි සමාන වචන. එතකොට ඒකෙදි ළමයි දැන් ඕගලන්ට ඕනි වෙනවනේ. අන්න ඒ නිසා තමයි ළමයි පේපර් ක්ලාස් එකක් දාන්නේ. එතනදී පේපර් ක්ලාස් එකේදී ඕගලන්ට කලින් එක්සෑම් එකේදී ළමයි කියලා ආපු ප්‍රශ්න ඊට පස්සේ ඉස්සරහට එක්සෑම් වලදී මොනවද එන්න පුළුවන්. ඒ වගේම පාඩම් වල වැදගත් වෙන කරුණු මම නෝට් ඩවුන් කරලා ඒ වගේම ළමයි සිංහලෙන් මට ඇවිල්ලා කියපු ප්‍රශ්න ඕගලන්ට ජැපනීස් වලට හරවලා ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් ජැපනීස් වලින් දෙකෙන්ම මම දෙනවා ළමයි. මොකද සමහරක් ළමයිට ජැපනීස් වලින් විතරක් දුන්නාම මේක මතක තියාගන්න අමාරුයි. සිංහල තේරුමත් ඕනේ වෙනවා. ඒක නිසා ළමයි ප්‍රශ්න උත්තර ඒකදී අපි සාකච්ඡා කරනවා. එතකොට තියරි ක්ලාස් එකට අමතරව ඔයගලන්ට පේපර් ක්ලාස් එකකුත් යනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට තමයි අර පේපර්ස් වලට හම්බ වෙන Google link ටික හම්බ වෙනවා. එතකොට පාඩමක් අවසානයේදීම හැම පාඩමකටම පස්සේ ඔයගලන්ට ඒක හම්බ වෙනවා. එතකොට ඔයාලට ඒක කරලා ඔයාලගේ මට්ටම බලා ගන්න පුළුවන්. ඊට අමතරව පේපර් ක්ලාස් එකේ කරන ප්‍රශ්නවලදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒකට උත්තරේ හොයාගන්න පුළුවන්ද කොහොමද කියලා හොයාගන්න පුළුවන්. එතකොට ඒ ක්ලාස් දෙකට අමතරව ළමයි ඔයගලන්ට තව පේපර්ස් 3ක් හම්බ වෙනවා. ඒ තුනත් කරලා ඒ කියන්නේ සාමාන්‍ය මුළු පොතම ආවරණයේ විදිහට හද පේපර්ස් 3ක් තියෙනවා ළමයි. ඒ තුනත් කරලා ඔයගලන්ට ඔයාලගේ මට්ටම බලා ගන්න පුළුවන්. එතකොට ළමයි මේ මම හදලා තියෙන වැඩපිළිවෙල ඇතුලේ ඔයාලට කොතනකවත් සිලබස් එක මිස් වෙන්නේ නැහැ. ඔයාලට සිලබස් එක දෙපාරක් මම රිපීට් යනවා. ඒ කියන්නේ පළවෙනි වටේ සම්පූර්ණයෙන්ම දෙවෙනි වටේ රිවිෂන් එකක් විදිහට. ඊළඟට ළමයි පේපර් ක්ලාස් එකේදී ආය අපි වෙනම ඔය පොතේ ප්‍රශ්න කරනවා කියන ළමයි තුන්වෙනි වතාවටත් ඕගලන්ට මේ පොත ආයි රිපීට් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ මම හැබැයි ළමයි එතනදි කරන්නේ පොතේ තියෙන කේ විදිහටම ඕගලන්ට ප්‍රශ්න විදිහට දෙන එක නෙමෙයි එක්සෑම් එකේ දෙන විදිහට ටාගට් කරලා තමයි පේපර් ක්ලාස් එකේදී ප්‍රශ්න කරන්නේ. එතකොට ළමයි ඕගලන්ට ඒක සාමාන්‍යයෙන් මම ටාගට් කරගෙන ඉන්නේ ළමයි අපි දැන් ක්ලාස් එක පටන් අරගෙන ෆස්ට් චැප්ටර් එක ඉවර වෙන්න කිට්ටු වෙනකොට පේපර් ක්ලාස් එක පටන් ගන්නවා ළමයි. ඒ ඕගොල්ලෝ මුළු පොතම ඉවර වෙනකන් ඉන්නෙත් නැහැ. ඕගලන්ට එක්සෑම් කිට්ටු වෙනකන් ඉන්නෙත් නැහැ. ඒකට හේතුව ළමයි එක්සෑම් කිට්ටු වෙලා ටික ටික ප්‍රශ්න එකතු කරගෙන පේපර් ක්ලාස් එකට ඕගොල්ලෝ එනවට වඩා ඔයගොල්ලෝ ෆස්ට් චැප්ටර් එකත් එක්කම පේපර් ක්ලාස් එකට ජොයින් වෙලා යනකොට ළමයි ඔයගලන්ට පළවෙනි පාඩමේ ඉඳන්ම ප්‍රශ්න හැදෙනවා. එතකොට මම පළවෙනි පාඩම විතරක් ඉවරුනහම පේපර් ක්ලාස් එකේ කතා කරන්න ළමයි පළවෙනි පාඩමේ ප්‍රශ්න විතරයි. දෙවෙනි පාඩමට ගියාට පස්සේ ළමයි මම දෙවෙනි පාඩමේ ප්‍රශ්න විතරක් නෙමෙයි ඔයගලන්ට දෙවෙනි පාඩම යන ගමන් අර පළවෙනි පාඩමේ ප්‍රශ්නත් ආයෙ කරනවා ළමයි. ඒ කියන්නේ අලුතෙන් එන ප්‍රශ්න වෙන්න පුළුවන්, පරණ ප්‍රශ්න වෙන්න පුළුවන්, මම හදාගත්ත ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ මොන ප්‍රශ්න වුණත් දෙවෙනි පාඩම යනකොට ආයෙ ඔයගලන්ට පාඩම් දෙකේම ප්‍රශ්න හම්බ වෙනවා. තුන්වෙනි පාඩමට යනකොට ළමයි අර පාඩම් තුනේම ප්‍රශ්න ඔයගලන්ට ක්ලාස් එකේදී කරන්න වෙනවා. අන්න ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට හේතුව ළමයි ඕගලන් ස්කිල් එක ජැපනීස් වලින් කරද්දී අපිට සාමාන්‍යයෙන් ඒක මතකේ රැඳෙනවා අඩුයි. අන්න ඒක අති අඩු කරලා ඕගලන්ට නිතර මේක සමීප කළාට පස්සේ ඕගලන්ට මතක තියාගන්න ලේසි කරන්න ඒ විදිහට හදලා තියෙනවා. ඊළඟට ළමයි මම ඕගලන්ට පේපර් එක ගැන පොඩි අදහසක් දෙන්නම් ළමයි. අපිට එක්සෑම් එකේදී පේපර් එකේ ඉන්නේ ළමයි ස්ට්‍රක්චර් එක අපිට කොටස් හතරකට දෙනවා. සෙක්ෂන් හතරකට. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම විදිහට ඕගලන්ට පිළිවෙලට පාඩම් හතර තියෙනවා. එතනදී ඔයාලට ඒ සෙක්ෂන් ඇතුළේ ළමයි ඔයගලන්ට බැක් වෙන්නත් පුළුවන්. ඒ එක සෙක්ෂන් එකකට ගිහින් ඊළඟ සෙක්ෂන් එකට ගිහිල්ලා ආපහු ඒකට එන්න පුළුවන්. ඕන නම් එන්නත් පුළුවන් ළමයි. ඒ කියන්නේ ඔයාලට මෙතනදී එක්සෑම් එක කරන පිළිවෙලක් නැහැ ළමයි. ඔයගලන්ට එකේ ඉඳන් හතර වෙනකම් කරන්නත් පුළුවන්. කාටම හරි හතරේ ඉඳන් පළවෙනි පාඩමට කරන්න ඕන නම් ඒ විදිහට කරන්නත් පුළුවන්. එතනදී ළමයි පළවෙනි පාඩමේදී ගොඩක් වෙලාවට එන්නේ
ප්‍රශ්න 10ක් හෝ 11ක් 9ක් එන අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලෝ දල වශයෙන් මතක තියාගන්න. ඔයගලන්ට උපරිම ප්‍රශ්න 10ක් හෝ 11ක් එන්න පුළුවන් කියලා ළමයි. එතකොට ඒ පාඩමේදී එක්සෑම් එකට එන පොයින්ට් අපි ක්ලාස් එකේදී කතා කරන නිසා ළමයි මම හිතනවා ඔයගලන්ට සම්පූර්ණ ලකුණු දාගන්න පුළුවන් පාඩමක් කියලා පළවෙනි පාඩම. ඊළඟට ළමයි දෙවෙනි පාඩමේදී එක්සෑම් එකට එන්නේ ප්‍රශ්න 4ක් හෝ 5ක්. ගොඩක් වෙලාවට 4ක් සමහරක් ළමයිට 5ක් එන්න පුළුවන්. එතකොට එතනදී ඕනෙ වෙන දේවල් ළමයි මම අර පොයින්ට් විදිහට දෙන්න නිසා දෙවෙනි පාඩමේ ඔයගලන්ට අර දෙවෙනි පාඩම ලොකු ප්‍රදේශයකට තිබුණාට ඔයගලන්ට අදාළ ටික දෙන හින්දා ඒ පාඩමත් ඔයගලන්ට පාඩම් කරලා කරගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි පාඩමේදී ළමයි ප්‍රශ්නේ එන්නේ 4ක් හෝ 5ක්. ඒක මම ඕගලන්ට සම්පූර්ණ යන ෂෝට් නෝට් එකක් විදිහට සම්පූර්ණයෙන් මම ඕගලන්ට පාඩම පැහැදිලි කරනවත් එක්කම තමයි ඕගොල්ලොත් එක්කම ෂෝට් නෝට් එක ලියවන්නේ. එතකොට මේ ෂෝට් නෝට් එක ගහගත්තට පස්සේ ඕගලන්ට ඕන තරම් දවසක් ඕන තරම් වෙලාවක් අරගෙන මේ ෂෝට් නෝට් එක සම්පූර්ණයෙන් බලන්න. එතකොට මේ තුන්වෙනි පාඩමේ අයින් කරනවා කියලා කොටසක් නැහැ. සම්පූර්ණම අපි ෂෝට් නෝට් එකෙන් කවර් කර ගන්නවා. ළමයි ෂෝට් නෝට් එකට ලොකු වෙලාවක් යන්නෙත් නැහැ, ලොකු පිටු ගාණක් යන්නෙත් නැහැ, පොඩි පිටු ගාණක් යන්නේ. එතකොට ඔයාලට ඒකෙන් ඒ කොටස කවර් වෙනවා ළමයි. එතකොට මේ ප්‍රශ්න 3-4ට මම හිතන්නේ ලියා ගන්න බැරි වෙයි කියලා. ඊළඟට ළමයි වැදගත් මේක හතරවෙනි පාඩම. හතරවෙනි පාඩමේ මම කව ප්‍රශ්න 25ක්. එහෙම නැත්නම් ළමයි ගොඩක් වෙලාට 26ක් 25ක් අතර ගාණක් එනවා. ගොඩක්ම අඩු වුණොත් 23 වගේ වෙන්න පුළුවන්. ඊට වඩා නම් අඩු වෙන්නේ නැහැ. එතකොට එතනදී ළමයි ඔයාලට පින්තූර එන්න පුළුවන්. සාමාන්‍යයෙන් උපරිම එන්න පුළුවන් පින්තූර 5ක් හෝ 6ක් ළමයි. ඊට වඩා වැඩියෙන් පින්තූර එන්නේ නැහැ. ওই ප්‍රශ්න 25 ඇතුළට මම අයිති වෙන ටික කියන්නේ. එතකොට එන ඔක්කොම පින්තූර ළමයි ඔයගලන්ට මේ නර්සින් කෙයාර් ස්කිල් බුක් එකේ හතරවෙනි පාඩමට අදාළව තියෙන රූප ළමයි. මේ හතරවෙනි පාඩමේ chapters 6 තියෙන රූප තමයි ඔයගලන්ට එන්නේ. ගොඩක් වෙලාවට ඔයගලන්ට මොකක් හරි සාතු සත්කාරයක් කරන රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාවිච්චි කරන උපකරණයක රූපයක් වෙන්න පුළුවන්. මොකක් හරි ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. අන්න ඒ ආශ්‍රයෙන් දීලා ඒකේ නිවැරදිව ඉන්න පිළිවෙල තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ඒක නිවැරදිව කරන ආකාරය. එහෙම නැත්නම් නිවැරදිව කරන පිළිවෙල. අන්න ඒ වගේ දෙයක් තමයි ළමයි අහන්නේ. එතනදී ළමයි පින්තූර ප්‍රශ්න 5. එහෙම නැත්නම් 6. සමහරක් ළමයිට ගොඩාක් අඩු වෙන්න පුළුවන්. සමහරක් ළමයිට පින්තූර දෙකක් ආපු අවස්ථාවක් තියෙනවා ළමයි. ඒක නිසා ඒ වගේ අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ටිකක් තියෙනවා. ඊට අමතරව ළමයි මේ පාඩමේ ඔයගලන්ට chapter 6 දීලා තියෙන සාතු සත්කාර කරන පිළිවෙල ඒකේ අතරමැදින් ප්‍රශ්න තමයි ගොඩක් වෙලාට අහන්නේ ළමයි. එතකොට ඕගොල්ලන්ගෙන් කවදාවත් මේ සාතු සේවාව කරන පිළිවෙල නිවැරදි අනුපිළිවෙල හොයන්න ඒ වගේ ප්‍රශ්න අහන්නේ නෑ ළමයි. හැබැයි අපි පාඩම් කරද්දී මේ පිළිවෙලට පාඩම් කරනවා හේතුව ඔයාලට කවදා හරි ගියාට පස්සේ මේ පිළිවෙලට මේ දේවල් ඕනි වෙන නිසා. එතකොට ළමයි ඔයගලන්ට පේපර් එක එක්සෑම් එක පාස් වෙන ළමයි අඩුතරමේ ඔයගලන්ට සාමාන්‍ය ප්‍රශ්න 45ක් 43ක් වගේ ගාණක් පාස් වෙන්න නම් ළමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ප්‍රශ්න 27ක් ටාගට් කරගන්න ඕනේ ළමයි. 27ක් හරියන්න ඕනේ. එතකොට ළමයි මේ ටික ටාගට් එක තියාගෙන ප්‍රශ්න 27ක් හරියන්න නම් අපිට සාමාන්‍යයෙන් ළමයි මේ පොතේ ඔක්කොම ටික කවර් කරගත්ත ළමයෙක්ට සාමාන්‍යයෙන් පේපර්සුත් කරලා ගිහිල්ලා ළමයි ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒක නිසා ළමයි මම හිතනවා ඕගලන්ට මම මේ කරන වැඩ පිළිවෙල තේරෙනවා. එතකොට ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් මම මේක හදලා තියෙන ළමයි බිඳුවේ ඉඳලා කරන ළමයෙක්ට උනත් ඒ කියන්නේ JFT පාස් දැන් JFT පාස් වෙන හැම ළමයෙක්ට ළමයි ලැන්ග්වේජ් එකේ දැනුම නැහැ. ග්‍රැමර් දැනුම අඩුයි, ලැන්ග්වේජ් එකේ දැනුම අඩුයි. ඒක නිසා තමයි ළමයි මම මේ සිලබස් එක උනත් 3-4 පාරක් එක ළමයෙක්ට කරන්න පුළුවන් වෙන විදිහට මේක හදලා තියෙනවා. එතකොට ළමයි ටිකක් ජපනීස් ලැන්ග්වේජ් එක අමාරු ළමයෙක්ට උනත් කීප වතාවක් එකම දේ කරනකොට ක්ලාස් එකේදී අර ක්ලාස් එකේදී මතක තියාගන්න පුළුවන් chance එක වැඩි. මම ටාගට් කරන්නේ ළමයි මාස එකමාරක් ඇතුළත ඕගලන්ට සිලබස් එක කවර් කරලා දීලා පේපර්ස් ටික කවර් කරලා දීලා ළමයි ඔයගොල්ලන්ගේ එක්සෑම් එකට ලෑස්ති කරන්න. මම හිතනවා ඔයාලට මම දැන් කියපු ටික තේරෙන්නේ නැති කියලා. මම ඔයගොල්ලන්ට විනාඩි 5ක් විතර දෙන්නම් ළමයි පාඩම පටන් ගන්න කලින් කාටම හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ළමයි මගෙන් අහන්න. හැමෝම ළඟ PDF එක සමහරක් අය ළඟ print out අරගෙන ඇති සමහරක් අය ළඟ නැතුව ඇති. මම ඒක නිසා ඔයගොල්ලන්ට screen එක share කරන්න ළමයි බලා ගන්න ලේසි වෙන්න. මම ළමයි ඔයගලන්ට පාඩම කරගෙන යද්දී ඔයාලා මේ PDF එකේම ඔයගොල්ලෝ print out එක අරගෙන ඊට උඩින් සිංහලෙන් ලියා ගන්න ඕන ළමයි ලේසි. මොකද එතකොට ඔයගලන්ට පාඩම් කරනකොට ලේසි. ඊට අමතරව ඔයාලට හිතෙනවා නම් ඔයාලට නෝට් එකක් හදාගන්න එක හොඳයි කියලා. මම ළමයි ඔයගලන්ට දෙවෙනි වටේ රිවිෂන් එකක් විදිහට කරද්දී ඔයගලන්ට දෙනවා points. අන්න ඒ පොයින්ට් එක විතරක් ඕන නම් ළමයි හදාගෙන ඔයගලන්ට නෝට් එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතනදී නම් හදාගන්න ඕන නම් මම මේ සිංහල තේරුම් දෙන කොටස් ටික විතරක් ළමයි මාතෘකා එක්ක ලියාගෙන නෝට් එකක් හදාගන්න පුළුවන් ක්ලාස් එකේ ඉරුණාට පස්සේ ක්ලාස් එකේදී නම් ළමයි මට ඔයගලන්ට ලේසි ඔයගොල්ලෝ මේ PDF එක print out එකක් අරගෙන මේකෙම highlight කරගෙන මේකෙම සිංහල තේරුම් ලියා ගන්නවා නම් ළමයි. ඔයාලා කැමති විදිහක් කරන්න ළමයි. හරි. අපි එහෙනම් අද හතරවෙනි පාඩමේ ළමයි පළවෙනි chapter එක තමයි කතා කරන්න යන්නේ. එතකොට ළමයි හතරවෙනි පාඩමේ නම තමයි
අපිට කතා කරන්න තියෙන ළමයි මේ පළවෙනි චැප්ටර් එකේ ඉදෝනෝ කයිගෝ. ඉදෝනෝ කයිගෝ කියලා කියන්නේ ළමයි මේ චලනය හා සම්බන්ධ වෙලා තියෙන සාත්තු සේවාව. ඉදෝ කියලා කියන්නේ චලනය, කයිගෝ කියලා කියන්නේ ළමයි සාත්තු සේවාව. ඉදෝනෝ කයිගෝ කියලා කියන්නේ ළමයි චලනය හා සම්බන්ධ සාත්තු සේවාව. එතනදී අපිට මුලින්ම කතා කරන්න තියෙනවා ඉදෝනෝ ඉගි. ඉදෝනෝ ඉගි කියලා කියන්නේ චලනයේ වැදගත්කම. පාඩමේ නම ඉදෝනෝ කයිගෝ කියලා කියන්නේ චලනය හා සම්බන්ධ සාත්තු තේවාව. ඊළඟට ඉදෝන ඉගි කියලා කියන්නේ චලනයේ වැදගත්කම. ඊළඟට අපිට පොඩි අනුමාත්‍රිකාවක් දීලා තිනවා කයිගොනි ඔකෙරු ඉදෝන ඉගි. කයිගොනි ඔකෙරු කියලා කියන්නේ ළමයි කයිගෝ කියලා කියන්නේ සාතු සේවාවනේ. ඔකෙරු කියලා කියන්නේ ළමයි මේ සම්බන්ධ වෙලා තියෙන. සම්බන්ධතාවයක් තියෙන. එතකොට කයිගොනි ඔක්කෙරු සාතු සේවාවට සම්බන්ධ ඉදෝන ඉගි චලනයේ වැදගත්කම. එතකොට ළමයි මෙන්න මේ කොටසේ ඔයගොල්ලන්ට කියන්නේ අපි මේ මිනිස්සු විදිහට අපි යාළ වෙනින් සිදු කරන එහෙම නැත්නම් රියෝෂ වෙනින් සිදු කරන ක්‍රියාකාරකම්. ඒ කියන්නේ ළමයි අපි සොකුචි කරනවා, හයිසෙත්සු, ආහාර සාත්තු සේවාව, බහිශ්‍රාවය අන්න ඒ වගේ දේවල් ක්‍රියාකාරකම් ගොඩාක් යටතේ අපි සිදු කරනවා ළමයි. එතකොට අන්නේ ක්‍රියාකාරකම් සිදු කරද්දී රියෝෂගේ ශාරීරික తত্ত্বය ඒ වගේම එයාගේ මානසික తত্ত্বය සලකා බලලා ඒ ක්‍රියාකාරකම් මෙයාගේ මානසික එහෙම නැත්නම් ශරීර තත්ත්වයේ වැඩි දියුණු වෙන විදිහට තමයි ළමයි අපි කටයුතු කරන්න ඕනේ. එතකොට අන්න ඒ දේවල් ඒ විදිහට කරන්න ඕනි කියන දේ තමයි ළමයි මෙතනදී කියන්නේ. මෙතනදී ඕගොල්ලන්ට වැදගත් පොයින්ට් එකක් නෑ ළමයි. මොකද මෙතන කතා කරලා තියෙන සොකුජි එක ඊට පස්සේ හයිසෙත්සු ඒව ළමයි අපිට ඉස්සරහදී කතා කරන්න තියෙනවා. ඒක නිසා ළමයි මෙතන ඔයාලා මුකුත් highlight කරගන්න එපා. මෙතන මුකුත් ලියා ගන්න යන්න එපා. මෙතන ඕගොල්ලන්ට කියලා තියෙන්නේ යාළගේ ක්‍රියාකාරකම් ගැනයි. අපි මේ දේවල් කරන වෙලාවට අපි යාළගේ මානසික ශරීර ශක්තිය වැඩි දියුණු වෙන විදිහට කරන්න ඕනේ. ඒ වගේම මොනවද කරන්න තියෙන ක්‍රියාකාරකම් කියලා. ඊළඟට ළමයි අපිට කතා කරන්න තියෙනවා මේ ADL IADL ගැන. එතකොට ළමයි මේ ADL IDL ගත්තාම ළමයි මේ මම ඔයගලන්ට කෙටි හැඳින්වීමක් කරන්නම් මුලින්ම. ADL කියලා කියන්නේ ළමයි අපි මේ එදිනෙදා ජීවිතේ කරන කටයුතු. අපිට ඒ කියන්නේ අපි මේ එදිනෙදා ජීවිතේ කරන වෙලාවට අපිට මේ උදව් වෙන වැඩ කටයුතු. උදාහරණයක් විදිහට ගත්තාම ළමයි මෙතන බලන්න දීලා තියෙනවා මේ ඇඳුම් මාරු කරන එක, ආහාර ගන්න එක, ඊට පස්සේ නිව්යකු කයිගෝ එක, ඊට පස්සේ ඉදෝන කයිගෝ එක, ඊට පස්සේ මේ හමිගක්කි දත් මදින එක අන්න ඒ වගේ ළමයි මේ එදිනෙදා ජීවිතේ එහෙම නැත්නම් නිචිජෝ සේකත්සු දෝසා කියලා කියනවා ළමයි. මේ kanji වලින් ලියලා තියෙන්නේ. ඔයගලන්ට පහලත් ඇති ළමයි එක ලියලා මේ තියෙන නිචිජෝ සේකත්සු දෝසා එදිනෙදා ජීවිතයේ කටයුතු. ඊළඟට ළමයි IADL කියලා කියන්නේ මේ එදිනෙදා ජීවිතයේ කටයුතු ළමයි අපි මොනවා හරි උපකරණ දෙයක් පාවිච්චි කරලා සිදු කරන ක්‍රියාකාරකම් වලට. ඒ කියන්නේ ළමයි මෙන්න ඒකට උදාහරණ විදිහට මෙන්න මෙතන තියලා තියෙනවා ළමයි ආහාර පිසින එක. ඊට පස්සේ සෝජි පිරිසුදු කරන එක. ඊට පස්සේ මේ බැංකු කටයුතු මුදල් පරිහරණය කරන එක. ඊට පස්සේ අපි කෝල් කරන එක, sannivedana. ඊළඟට අපි ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරලා යම්කිසි තැනකින්ද යම්කිසි තැනකට ගමන් කරන එක. ඒකට ළමයි මෙතන කියලා තියෙනවා ශූදන්තෙකි නිචිජෝ සේකත්සු දෝසා කියලා. ශූදන්තෙකි නිචිජෝ සේකත්සු දෝසා. එතකොට ළමයි ඔයගොල්ලෝ මේ පාඩමේ මුලින්ම ඔයගලන්ට වැදගත් වෙන්නේ මේ ADL එකයි IADL එකයි. එතකොට ළමයි ඔයගොල්ලෝ මෙන්න මෙතන ලියා ගන්න ADL මෙන්න මෙතන ලියලා තියෙනවා ළමයි නිචිජෝ සේකත්සු දෝසා කියලා එතන ලියා ගන්න ළමයි එදිනෙදා ජීවිතයේ කටයුතු. එදිනෙදා ජීවිතයේ කටයුතු. වරහන් ඇතුලේ ඕන තවත් පැහැදිලි වෙන්න ලියා ගන්න ළමයි දෛනික ජීවිත කටයුතු. එදිනෙදා ජීවිතයේ කටයුතු දෛනික ජීවිත කටයුතු. ඊළඟට ළමයි IADL එහෙම නැත්නම් ශූදත් එක්ක නිචිජෝ සේකත්සු දෝසා. ඒක සිංහලෙන් ලියා ගන්න එදිනෙදා ජීවිතයේ උපකරණමය ක්‍රියාකාරකම්. එදිනෙදා ජීවිතයේ උපකරණමය ක්‍රියාකාරකම්.
හරි ළමයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ළමයි මේ ADL එකයි IADL එක ගැන ඔයගලන්ට හැඳින්වීමක් තියෙනවා. මෙතනදී ළමයි අපිට කියනවා ADL වා හිතොරෙනු නින්ගෙන්. හිතොරිනු නින්ගෙන් කියලා කියන්නේ ළමයි පුද්ගලයෙකුට යාගේ එහෙම නැත්නම් මිනිසෙකුට ඊළඟට ළමයි මෙතනදී කියනවා දොකුරිත්තු සිතේ ස්වාධීනව එහෙම නැත්නම් තනියම එයාලගේ සේකත්තු සුරු තමේනි. එයාලගේ ජීවන රටාව එහෙම නැත්නම් ජීවත් වෙන ආකාරය හදා ගන්නකොට ඔකොනව කිහොන්තෙකි අවශ්‍ය වන දේවල් තමයි මේ අපි කතා කරන්නේ අවශ්‍ය වෙන ළමයි මූලිකම දේවල් ඉච්චිනේ මෙන්න මේ මූලික දේවල් තමයි ළමයි අපි මේ IADL එක යටතේ ADL එක යටතේ කතා කරන්නේ. එතකොට ළමයි ඔයගොල්ලෝ උදාහරණ විදිහට මතක තියාගන්න රියෝෂා කෙනෙක් එහෙම නැත්නම් මනුස්සයෙක් අපි මේ එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අන්න ඒ දේවල් කරන්නේ කොහොමද කියලා මතක තියාගන්න. එතකොට එතනදී ළමයි ඔයගොල්ලන්ට උදාහරණ කීපයක් තියෙනවා. එතකොට ADL එක මතක තියාගනිද්දි ළමයි ADL කියන්නේ නිචිජෝ සේකත්සු එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ඒවා මොනවද කියලා මතක තියාගන්න. ඉදෝ චලනය ගමන් කරන එක. ඊළඟට නිව්යොකු හයිසෙත්සු ඊට පස්සේ ළමයි සොකුජි අන්න ඒ වගේ දේවල් කියලා මතක තියාගන්න. ඊළඟට ළමයි අපිට කතා කරන්න තිබුණේ IADL ගැන. එතනදී මම කිව්වා ළමයි මෙන්න මේ දේවල් ටික මාක් කරගන්න කියලා. එතනදී ළමයි අපි ක්‍රියාකාරකම් ටිකක් ගැන කතා කරා. අන්නේ ක්‍රියාකාරකම් ටික ඔන්නතර මාක් කරගමු ළමයි. ඔතනදී ළමයි මාක් කරගන්න කයිමොනෝ කියන එක. මේ තියෙන කයිමොනෝ. කයිමොනෝ කියලා කියන්නේ ළමයි shopping කරනවා කියන එක. එහෙම නැත්නම් අපි එක එක දේවල් මිලදී ගන්න සාප්පු වලට යන අන්න ඒක කයිමොනෝ shopping කරනවා. ඊළඟට සෙන්තකු කියලා කියන්නේ ළමයි රෙදි හොදනවා. ඊළඟට නොරිමොනෝ කියලා කියන්නේ ළමයි ගමනාගමනය. එහෙම නැත්නම් ළමයි ප්‍රවාහනය කියලාත් කියන්න පුළුවන් නොරිමොනෝ කියන එකට. ඊළඟට ළමයි තියෙනවා චුවෝ shinkikino show කියලා. ඒ කියන්නේ sannivedana උපකරණ show කියලා කියන්නේ භාවිතය. sannivedana උපකරණ භාවිතය. චුවෝ shinkikino show. අන්න ඒ වගේ දේවල් තමයි මේ IADL වලට උදාහරණ. එතකොට ළමයි උදාහරණ මතක තියාගනිද්දි අනිවාර්යයෙන්ම මේ නිර්වචන දෙකෙන් එක්සෑම් එකට ප්‍රශ්න එනවා. ඔයගොල්ලන්ට ADL එන්නත් පුළුවන්, IADL එන්නත් පුළුවන්. උදාහරණ වලින් තමයි ඔයාලට උත්තරේ තෝරගන්න වෙන්නේ. එතකොට ළමයි සිංහලෙන් දාලා අදහසක් දාගන්න ADL කියලා කියන්නේ අපි එදිනෙදා ජීවිතේ නිතර කරන අත්‍යවශ්‍ය කටයුතු. IADL කියලා කියන්නේ අපි එදිනෙදා ජීවිතේ සිදු කරනවා. හැබැයි විවිධ උපකරණ පාවිච්චි කරලා ඒක ළමයි අත්‍යවශ්‍යම නැති. අන්න ඒ විදිහට මතක තියාගන්න. ඊළඟට ළමයි උදාහරණ ටික මතක තියාගන්න. ඊළඟට මට මෙතන එකක් මග ඇරුණා. මෙන්න මේ කින්සෙන් කන්ට්‍රි කියන එක. ඒක ලියා ගන්න ළමයි මුදල් කළමනාකරණය. කින්සෙන් කන්ට්‍රි මුදල් කළමනාකරණය. එතකොට ළමයි ওই ටික මතක තියාගන්න. ADL වලටයි IADL වලට අපි පේපර් ක්ලාස් එකේදී කතා කරමු මොනවද මේ වගේ ඕගොල්ලන්ට එක්සෑම් එකට අවිලා තියෙන ප්‍රශ්න කියලා. ඊළඟට ළමයි අපි ඊළඟ මාතෘකාවට යමු. ඊළඟට ඕගොල්ලන්ට කතා කරන්න තියෙන ළමයි අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ ඉදෝනු කයුගයක චලනය. එතකොට මෙතනදී කියනවා ඉදෝනි කන්රෙන් ශිත කොකොරොතෝ කරදනු ශිකුමි. මේ කියන්නේ ළමයි ඉදෝ කියලා කියන්නේ චලනය. මම කලින් කිව්වා කන්රෙන් කියලා කියන්නේ සම්බන්ධ. එතකොට චලනයට සම්බන්ධ කොකොරෝ කියලා කියන්නේ ළමයි මනස, තෝ කියලා කියන්නේ සහ, කරදා කියලා කියන්නේ ශරීරය, ශිකුමි කියන්නේ ආන්ත්‍රණය. එතකොට චලනය හා සම්බන්ධ මනස හා ශරීරයේ යාන්ත්‍රණය ගැන තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. මෙතනදී ළමයි අපිට කතා කරන්න තියෙනවා ඉදෝනි කන්කේ චලනයට සම්බන්ධ කරදන බුයි. කරදන බුයි කියලා කියන්නේ ළමයි ශරීරයේ කොටස්. මේ චලනයට සම්බන්ධ වෙලා තියෙන චලනයේදී අපිට උපකාර වෙන ශරීරයේ කොටස් ගැන මම ළමයි ඔයගලන්ට මේකින් එක තේරුම කියාගෙන යන්නම්. ඔයගොල්ලෝ සිංහලෙන් සිංහල තේරුම ලියා ගන්න. මුලින්ම ළමයි කුබි. කුබි කියලා කියන්නේ බෙල්ල. කුබි බෙල්ල. ඊළඟට මුනේ කියලා කියන්නේ ළමයි පපුව. මුනේ කියලා කියන්නේ පපුව. උදේ කියලා කියන්නේ බාහුව. උදේ බාහුව. ඊළඟට හරා කියලා කියන්නේ ළමයි බඩ.
ඔතන ඔනක කියලා ලියා ගන්න ළමයි. හරා ඔනක දෙකම කියන්නේ බඩට. ඊළඟට අශි කියලා කියන්නේ කකුල. ඊළඟට හිස. හිස කියලා කියන්නේ දන හිස. ඊළඟට අශි කුබි කියලා කියන්නේ වලලු කර. ඊළඟට කතා කියලා කියන්නේ උරහිස. හිජි. හිජි කියලා කියන්නේ ළමයි වැලමිට. හිජි වැලමිට. ඊළඟට තෙකුබි මැණික් කටුව. ඊළඟට තෙනොහිරා. තෙනොහිරා කියලා කියන්නේ අල්ල. අද රෙකෝඩින් එක ළමයි බොහෝ දුරට හෙට ඕගලන්ට ගෲප් එකට වැටේ. එතකොට ඕගලන්ට රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ ශරීරයේ පිටුපස කොටස් ටික. ඊළඟට ඔනක කියලා කියන්නේ ඔළුව. සුමසෙන් අතම කියලා කියන්නේ ඔළුව. ඊළඟට දෙවෙනියට දීලා තියෙනවා සෙනක. සෙනක කියලා කියන්නේ පිට. අතම ඔළුව. ඊළඟට සෙනක පිට. ඊළඟට කොෂි. කොෂි කියලා කියන්නේ ඉන එහෙම නැත්නම් කොන්ද. කොෂි ඉන එහෙම නැත්නම් කොන්ද ප්‍රදේශය. ඊළඟට තෙනකෝ කියලා කියන්නේ මේ අතේ පිටුපස කොටස. අල්ල නෙමෙයි අනිත් පැත්ත. අතේ පිටුපස කොටස. තෙනකෝ අතේ පිටුපස කොටස. ඊළඟට දෙම්බු එහෙම නැත්නම් ශිරි කියලා කියන්නේ තට්ටම්. දෙම්බු එහෙම නැත්නම් ශිරි කියලා කියන්නේ තට්ටම්. ඊළඟට කකතෝ කියලා කියන්නේ විලුඹ. සොකුතේ කියලා කියන්නේ යටිපතුල. කකතෝ විලුඹ, සොකුතේ යටිපතුල. මම හිතනවා හැමෝම කොටස් ටික මාක් කරගන්න ඇති කියලා. මෙතනදී ළමයි අපිට විශේෂයෙන් කුබි ඕන වෙනවා. ඊළඟට මුනේ ඕනි වෙනවා. මම කියන්නේ ඉදෝන එකේදී අපිට වැදගත් වෙන කොටස් කුබි කියන එක දැනගෙන ඉන්න ඕනේ බෙල්ල. මුනේ කියන්නේ පපුව. ඊළඟට අපිට උදේ බාහුව ඕනි වෙනවා. ඊළඟට ළමයි අශි හිසා කියන එක වැදගත් ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා. ඊළඟට තෙනොහිරා අල්ල වැදගත් වෙනවා. ඊළඟට ළමයි කොෂි කියන එක. ඉන ඊළඟට සෙනක පිට. ඒ වගේ මෙන්න මේ වචන ටික ළමයි විශේෂයෙන් ඕන වෙනවා. ඊළඟට දෙම්බු එහෙම නැත්නම් ශිරි කියන වචන ඕන වෙනවා. අපිට ඔමොත්සු කෝකන් වලදී ඕගලන්ට කතා කරන්න තියෙන ඩයපර්ස් මාරු කරන එක ගැන එතනදී. මෙන්න මේ කිව්ව කොටස් ටික විශේෂයෙන් අපිට ඕනි වෙනවා ඉස්සරහට පාඩම කරගෙන යද්දී. ඒක නිසා ළමයි ඔයගොල්ලෝ මුලින්ම මේ ශරීරයේ කොටස් ටික මතක නැහැ. එහෙම නැත්නම් පාඩම් කරගන්න බැරි වුණා කියලා වද වෙන්න එපා. ඉස්සරහට කරගෙන යනකොට පුළුවන් වෙනවා. හැබැයි ළමයි අශි කියන එක, හිසා කියන එක, ඊට පස්සේ උදේ කියන එක ඊළඟට අතමා ඔනකා ඒ වගේ දේවල් ළමයි ටිකක් මතක තියාගෙන ඉන්න. අනිත් දේවල් ඕගලන්ට ඉස්සරහට මේ පාඩම කරගෙන යද්දි කතා කරද්දි ළමයි ඉබේ මේක ඕගලන්ගේ මතකෙට යනවා. ඊළඟට ළමයි අපිට කතා කරන්න වෙන්නේ තයි. තයි කියලා කියන්නේ ළමයි ඉරියව් කියන එක. ඔකට තව වචනයක් ගන්න පුළුවන් ළමයි අපි ලැන්ග්වේජ් එකේදී කතා කරන්නේ ශිසෙයි කියලා. තයි එහෙම නැත්නම් ශිසෙයි දෙකම කියන්නේ ඉරියව් වලට. අපිට මේ ස්කිල් එකේදී ඉගෙන ගන්න තියෙනවා ළමයි ඉරියව් වර්ග ගැන. මුලින්ම අපිට දීලා තියෙනවා පළවෙනි ඉරියව්ව තමයි ළමයි රිත්සුයි. මෙතන ලියා ගන්න තයි ඔගොල්ලෝ ශිසෙයි කියන එකත් ලියා ගන්න ළමයි. තයි එහෙම නැත්නම් ශිසෙයි දෙකම කියන්නේ ඉරියව්. මම chat එකට දාලා තියෙන වචනේ දෙකෙන්ම කියන්නේ ඉරියව් කියන එක. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ඉරියව් වර්ග ටික. පළවෙනි එක දීලා තියෙනවා රිත්සුයි. රිත්සුයි කියලා කියන්නේ ළමයි මේ හිටගෙන ඉන්න ඉරියව්වට මෙන්න මේ රූපේ පේනවා වගේ හිටගෙන ඉන්න ඉරියව්වට තමයි ළමයි රිත්සුයි කියලා කියන්නේ. රිත්සුයි හිටගෙන ඉන්න ඉරියව්ව.
මම දැන් ඕගලන්ට ළමයි තව වචන දෙකක් දෙනවා. ඒ වචන දෙකත් ලියාගන්න. මේ වචන දෙක ඕගලන්ට එක්සෑම් එකේදී ළමයි අපිට මෙතන දීලා තිබුණා රිත්සුයි කියලා. එක්සෑම් එකේදී මෙන්න මේ වචන වලින් මෙන්න මේ ඉරියව්ව හඳුන්වනවා. පළවෙනි එක රිත්සුයි ළඟින්ම ලියාගන්න ළමයි. තත්තේ ඉරුතයි. තත්තේ ඉරුතයි. මම ඔයගලන්ට chat එකට දාන්න ලියා ගන්න අපහසුයට. ඊළඟට ළමයි තා ගු කියලාත් වචනේ ලියා ගන්න. ඔය තුනෙන්ම කියන්නේ ළමයි හිටගෙන ඉන්න ඉරියව්ව. ඔය ටික මතක තියාගන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ සයි. සයි කියලා කියන්නේ ළමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට ඒක ඉරියව් වර්ග හතරක් ගැන කතා කරන්න තියෙනවා. සයි ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඔතන ළමයි අපිට එක්සෑම් එකේදී සයි කියලා ප්‍රශ්නේ එන්නේ නැහැ. එනවනම් එන්නේ සුවත්තේ ඉරුතයි කියලා. ඒකත් ලියාගන්න. සුවත්තේ ඉරුතයි. මම හිතන්නේ ඒක නම් ලියාගන්න පුළුවන් වෙයි. සුවත්තේ ඉරුතයි. සුවත්තේ ඉරුතයි. ඒ දෙකම කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. අපි ළඟ කතා කරමු මේ ඉරියව් වර්ග. ඉඳගෙන ඉන්න ඉරියව් නැත්නම් සයි ඉරියව්වේ තියෙන වර්ග මොනවද කියලා. පළවෙනි එක කියනවා තන්සයි ඉරියව්ව. තන්සයි. තන්සයි කියලා කියන්නේ ළමයි රියෝෂ කෙනෙක් ඇඳේ ඉඳගෙන එයාගේ කකුල් දෙක මෙන්න මේ විදිහට පොළවේ ගෑවෙන මට්ටමට ඇඳේ ඉඳගෙන ඉන්න එක. ඇඳේ ඉඳගෙන කකුල් දෙක පොළවේ ගෑවෙන විදිහට ඉඳගෙන ඉන්නවා නම් අපි කියනවා ළමයි තන්සයි ඉරියව්ව කියලා. ඇඳේ ඉඳගෙන එයාගේ කකුල් දෙක පොළවේ ගෑවෙන විදිහට ඉන්න ඕනේ. ඒක ලියා ගන්න ළමයි සිංහලේ. ඇඳ මත වාඩි වී ඇඳ මත වාඩි වී කකුල් දෙක බිම ගෑවෙනසේ සිටින ඉරියව්ව. කකුල් දෙක බිම ගෑවෙනසේ සිටින ඉරියව්ව. ඊළඟට බලන්න තමයි ඊළඟ ඉරියව්ව. මේක නම් ඔයගොල්ලෝ ලැන්ග්වේජ් එකේදීත් ඔයගොල්ලන්ට හම්බෙලා ඇති ඉසයි. ඉසයි එහෙම නැත්නම් සයි. ඒ කියන්නේ ළමයි පුටුවක වාඩි වෙලා ඉන්න ඉරියව්වට. සිංහලෙන් ලියාගන්න ඉසයි එහෙම නැත්නම් සයි. පුටුවක වාඩි වෙලා ඉන්න ඉරියව්ව. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා චෝසයි. චෝසයි කියලා කියන්නේ ළමයි ඇඳේ මෙහෙම ඉඳගෙන පාද දෙක ඉස්සරහට දික් කරලා ඇඳේ ඉඳගෙන ඉන්න ඉරියව්වට. ඒක සිංහලෙන් ලියා ගන්න. ඇඳ මත පාද දෙක දිගු කර ඇඳ මත පාද දෙක දිගු කර ඇඳේ ඉඳගෙන සිටීමේ ඉරියව්ව. ඇඳ මත පාද දෙක දිගු කර ඇඳේ ඉඳගෙන සිටීමේ ඉරියව්ව. ඒකට අපි කියනවා චෝසයි. ඊළඟට ළමයි අන්තිම එක අපිට තියෙනවා හංසයි. හංසා ඉරියව්ව කියන ළමයි ඔයගලන්ට මේ රූපේ පේනවා වගේ ඇඳේ මෙට්ටේ පොඩ්ඩක් භාගයක් වගේ උස්සලා ඉවර වෙලා එයා කකුල් දෙක දික් කරලා ඉන්න ඉරියව්වට. ඒක සිංහලෙන් ළමයි ලියා ගන්න. ඇඳේ මෙට්ටය
භාගයක් ඔසවා හංස ඉරියව්ව ඇඳේ මෙට්ටය භාගයක් ඔසවා කකුල් දෙක දිගු කර ඉඳගෙන සිටීමේ ඉරියව්ව. කකුල් දෙක දිගු කර ඉඳගෙන සිටීමේ ඉරියව්ව. එතකොට ළමයි මේක ඇවිල්ලා ගයි ඉරියව්වක් නෙමෙයි. ගයි ඉරියව් කියලා කියන්නේ නිදාගෙන ඉන්න ඉරියව්වක් නෙමෙයි. මේක සයි ඉරියව්වක් කියලා හොඳට මතක තියාගන්න. මේ රූපේ ඉන්න විදිහට ඔයාලට හිතෙන්නේ මේක නිදාගැනීමේ ඉරියව්වක් කියලා. ඒක හොඳට මතක තියාගන්න. මේකට ළමයි පුවාරා ඊ කියලා කියනවා. ඊ කියලා කියන්නේ ඉරියව් වලට පුවාරා ඊ. එහෙම නැත්නම් සෙමි පුවාරා ඊ. ওই දෙකම කියනවා ළමයි. පුවාරා ඊ සෙමි පුවාරා ඊ. ওই දෙකම කියනවා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ළමයි හංසයි කියන වචනයෙන් හංසයි කියලා කියන්නේ ඇඳේ මෙට්ටේ භාගයක් ඔසවලා ඉවර වෙලා ඇඳේ ඔන්න ඔය විදිහට කකුල් දෙක දික් කරලා වාඩි වෙලා ඉන්න ඉරියව්වට. එතකොට ළමයි අපි ඉරියව් වර්ග කීපයක් කතා කරා. මුලින්ම අපි කතා කරේ රිත්සුයි එහෙම නැත්නම් තත්තිරුතයි කියන හිටගෙන ඉන්න ඉරියව්වට. ඊළඟට අපි කතා කරා සයි ඉරියව්වේ වර්ග හතරක්. සයි කියලා කිව්වේ එහෙම නැත්නම් සුවත්තිරුතයි කියලා කිව්වේ විරියෝෂ කෙනෙක් වැඩිහිටියෙක් ඉඳගෙන ඉන්න ඉරියව්. එතකොට ඒකේ පළවෙනි එක අපි කතා කරා තන්සයි ඉරියව්ව. තන්සයි ඉරියව්වේදී කිව්වා ඇඳේ ඉඳගෙන මෙන්න මේ විදිහට කකුල් දෙක පොළවට ගෑවෙන විදිහට ඉඳගෙන ඉන්නවා නම් අපි ඒකට කිව්වා තන්සයි ඉරියව්ව කියලා. ඊළඟට සයි එහෙම නැත්නම් ඉසයි පුටුවක වාඩි වෙලා ඉන්න ඉරියව්ව. ඊළඟට අපි කතා කරා චෝසයි කියලා. චෝසයි කියලා කිව්වේ ළමයි ඇඳේ මෙන්න මේ විදිහට කකුල් දෙක ඉස්සරහට දිගු කරලා ඉන්න ඉරියව්වට පාද දෙක දික් කරලා ඇඳේ මෙන්න මේ විදිහට ඉන්න ඉරියව්වට චෝසයි කියලා කිව්වා. ඊළඟට හංසයි කියලා කිව්වේ මෙන්න මේ විදිහට ඇඳේ භාගයක් මෙට්ටේ ඔසවලා කකුල් දෙක දික් කරලා ඇඳේ වාඩි වෙලා ඉන්න ඉරියව්වට. එහෙනම් දැන් ඉරියව් වර්ග පහක් අපි කතා කරා. රිත්සුයි කතා කරා, තන්සයි කතා කරා, ඉසයි ඊළඟට චෝසයි ඊළඟට හංසයි. එතකොට ළමයි අපි කතා කරේ එතකොට රිත්සුයි එකයි සයි ඉරියව්වයි ඊළඟට අපිට කතා කරන්න තියෙන ළමයි ගයි ඉරියව්ව. ගයි කියලා කියන්නේ ළමයි නිදාගෙන ඉන්න ඉරියව්ව. නිදාගෙන සිටීමේ ඉරියව්. ගයි නිදාගෙන සිටීමේ ඉරියව්. ඒකට තව වචනයක් ලියා ගන්න ළමයි නෙතේ ඉරුතයි කියලා. නෙතේ ඉරුතයි. නෙතේ ඉරුතයි කියලා කියන්නේත් ළමයි නිදාගන්න ඉරියව් කියන එක. මම ඕගලන්ට මේ තවත් වචන දෙන්නේ එක්සෑම් එකේදී එන නිසා. ඒක නිසා මේ වචන ලියා ගන්න නැතුව ඉන්න එපා. ඊළඟට ඕගොල්ලෝ ගයි නැතුව නෙතේ ඉරුතයි කියලා આવොත් හතර අතේ කල්පනා කරයි මොකද්ද මේ වචනේ කියලා. ඒක නිසා තමයි ළමයි සමහර වචන ළඟින්වත් දැන් නැති වචන තියෙන ඉඳ තමයි මම සමහරක් ඒවා දෙන්නේ. ඒකත් ලියා ගන්න. ගයි නෙතේ ඉරුතයි කියලා කියන්නේ නිදාගෙන ඉන්න ඉරියව්ව. නිදාගෙන ඉන්න ඉරියව් තුනක් ගැන අපිට කතා කරන්න තියෙනවා ළමයි. මුලින්ම බලා ගන්න ඔයගලන්ට දීලා තියෙනවා ගියෝගයි. මෙතන ළමයි ගියෝගයි කියන තැන ඔයගලන්ට දීලා තියෙන PDF එකේ ඇති අවමුඛේ කියලා. ගියෝගයි අවමුඛේ. ඔය දෙකෙන්ම කියන්නේ උඩුමැලි අතට නිදාගෙන ඉන්න ඉරියව්ව. ගියෝගයි එහෙම නැත්නම් අවමුඛේ උඩුමැලි අතට නිදාගෙන සිටීමේ ඉරියව්ව. ගියෝගයි අවමුඛේ උඩුමැලි අතට නිදාගෙන සිටීමේ ඉරියව්ව. එතකොට ළමයි බලන්න රියෝෂ කෙනෙක් නිදාගෙන ඉන්නවා. එයා උඩුමැලි අතට. උඩ අතට කෙලින් අත් දෙක දික් කරගෙන කකුල් දෙක දික් කරගෙන උඩුමැලි අතට නිදාගෙන ඉන්නවා නම් අපි යාට කියනවා එයා ඉන්නේ ගියෝගා ඉරියව්වේ එහෙම නැත්නම් අවමුඛේ ඉරියව්වේ. ඊළඟට බලන්න ළමයි දෙවෙනි ඉරියව්ව. මේක නම් ඔයගලන්ට නිතරම මේකේ හම්බෙන නිසා මේක නම් ඔයගලන්ට මතක හිටියේ. අපිට මේ කයගොලදී විශේෂයෙන් වැදගත් වෙන ඉරියව්වක් තමයි මේ සොකුගයි ඉරියව්ව කියලා කියන්නේ. සොකුගයි එහෙම නැත්නම් යොකොමුකි. සොකුගයි එහෙම නැත්නම් යොකොමුකි. ඒ කියන්නේ ළමයි පැත්තට නිදා ගැනීමේ ඉරියව්ව. සොකුගයි එහෙම නැත්නම් යොකොමුකි පැත්තට නිදා ගැනීමේ ඉරියව්ව. මෙතන ළමයි ඔයගොල්ලෝ වැදගත් පොයින්ට් එකක් මාර්ක් කරගන්න ඕනේ. ඒක මතක තියාගෙන අපි ඉස්සරහට යමු. රියෝෂා කෙනෙක්ව සොකුගයි ඉරියව්වේ නිදා ගන්න වෙලාවට අපි ආව සොකුගයි ඉරියව්වේ තියෙනවා නම් ඒ කියන්නේ අපි ආව නිදා ගැනීමට අපි හිතමු ආව පැත්තට හරවන ඉරියව්වේ තියෙනවා නම් ළමයි රියෝෂාට තියෙනවා ළමයි සමහරක් රියෝෂලා අංශ භාග රියෝෂා කෙනෙක්. කියන්නේ කත මහි අරු රියෝෂා කෙනෙක්.
අංශ භාගයේ තියෙන රියෝෂ කෙනෙක්. එතකොට ළමයි ඒ වගේ රියෝෂ කෙනෙක්ගේ අංශ භාගය කියලා කියන්නේ යාගේ එක පැත්තක් නිරෝගී, එක පැත්තක් පණ නැහැ කියන එක. එතකොට ළමයි අපි මේ පණ නැති පැත්ත යට වෙන විදිහට කොයිම වෙලාවකටවත් සොකුගයි ඉරියව්ව රියෝෂ කෙනෙක්ව තියන්නේ නැහැ ළමයි. ඒ කියන්නේ අපි ওই පැති දෙක හඳුන්වන ළමයි කන්සොකු පැත්තයි කෙන්සොකු පැත්තයි කියලා. දැනට ඔයගොල්ලෝ එහෙම මතක තියාගන්න ඕනේ නැහැ. ඒක මම ඉස්සරහට කියන්නම්. කන්සොකු කියලා කියන්නේ රෝගී පැත්ත, කෙන්සොකු නිරෝගී පැත්ත. දැනට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ සොකුගයි ඉරියව්වට ගන්න වෙලාවට රියෝෂගේ අංශ භාග පැත්ත. ඒ කියන්නේ යාගේ කතමහි අරු රියෝෂගේ පැත්ත යට වෙන විදිහට රියෝෂව සොකුගයි ඉරියව්වේ තියන්නේ නෑ ළමයි. ඒක උඩාතට එන විදිහට තමයි අපි රියෝෂව තියන්නේ. මම ඒකට හේතුවක් කියනවා ඔයගලන්ට මතක තියාගන්න. අපි රියෝෂව ළමයි යාගේ අංශ භාගයේ තියෙන පැත්ත යට වෙන විදිහට තිබුණොත් රියෝෂට ඒ ඉරියව්ව ස්ටේබල් නෑ. රියෝෂට ඒක ස්ථාවර නෑ ළමයි. එතකොට රියෝෂව වෙන පැත්තකට පෙරලෙන්න බලනවා. එයාට ඒ ඉරියව්වේ ස්ථාවර වෙලා ඉන්න බෑ ළමයි. එතකොට අන්න ඒක නිසා රියෝෂට ළමයි අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි හැම වෙලාවෙම සොකුගයි ඉරියව්වට ගන්න වෙලාවට රියෝෂගේ රෝගී පැත්ත උඩ අතට තියෙනවා, නිරෝගී පැත්ත යට අතට තියෙනවා. මම ඔයගලන්ට දැනට මතක තියාගන්න කියන්නේ අංශ භාගයේ තියෙන පැත්ත උඩට අංශ භාගයේ නැති පැත්ත යටට. එතකොට මෙන්න මේකේ මෙයා මෙන්න මේ උඩ තියෙන ළමයි යාගේ අංශ භාගයේ නැති පැත්ත. අංශ භාගයේ තියෙන පැත්ත. එතකොට මේ පහළ තියෙන ළමයි යාට අංශ භාගයේ නැති පැත්ත. ඒ විදිහට තමයි ළමයි ආ විස්ථාපර කරගන්න වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න අංශ භාගයේ තියෙන පැත්ත උඩටත් අංශ භාගයේ නැති පැත්ත යටටත් එන විදිහට තමයි රියෝෂව සකුගයි ඉරියව්ව තියන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඊළඟට ළමයි එක නිකන් නෝට් එකක් දාගන්න ළමයි ඔයගලන්ට ඉස්සරහටත් ඕනි මේ අමතක වෙන්න පුළුවන් නිසා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ෆුකුගයි. ෆුකුගයි එහෙම නැත්නම් උත්සුබුසේ. ෆුකුගයි උත්සුබුසේ කියලා කියන්නේ ළමයි මුණින් අතට නිදා ගැනීමේ ඉරියව්ව. ෆුකුගයි උත්සුබුසේ මුණින් අතට නිදා ගැනීමේ ඉරියව්ව. හරි ළමයි. අපි දැන් ඉරියව් වර්ග කිහිපයක් ගැන කතා කරා. අපි ඉරියව් ටික මතක් කරමු. මුලින්ම අපි කතා කරේ මොකද්ද? රිත්සුයි. හිටගෙන ඉන්න ඉරියව්ව. ඊට පස්සේ අපි කතා කරා සයි ඉරියව්ව. සයි ඉරියව්වේ වර්ග හතරක් කතා කරා. ඇඳේ ඉඳගෙන කකුල් දෙක බිම ගෑවෙන විදිහට තියෙනවා නම් තන්සයි ඉරියව්ව. ඊළඟට අපි කතා කරා ඉසයි ඉරියව්ව. පුටුවක වාඩි වෙලා ඉන්න ඉරියව්ව. ඊළඟට චෝසයි ඉරියව්ව. ඇඳේ මත ඉඳගෙන කකුල් දෙක ඉස්සරහට දික් කරලා තමයි ආ ඉන්නේ. ඒ ඉරියව්ව. ඊළඟට කතා කරා හංසා ඉරියව්ව. ඒකෙදී ඇඳේ මෙට්ටි භාගයක් ඔසවලා රියෝෂ කකුල් දෙක දික් කරලා ඉන්න ඉරියව්ව. ඊළඟට අපි ආව ගයි ඉරියව් වලට. ගයි ඉරියව් වල ඉරියව් වර්ග තුනක් කතා කරා. පළවෙනි එක ගියෝගයි අවමුඛේ කතා කරා. උඩුමැලි අතට ඉන්න එක. දෙවෙනි එක පුකුගයි ඔකමුඛේ කතා කරා. පැත්තට ඉන්න ඉරියව්ව. ඒකේ මතක තියාගත්ත අංශ භාගයේ තියෙන පැත්ත තමයි උඩ තියෙන්නේ. අංශ භාගයේ නැති පැත්ත තමයි යට තියෙන්නේ. ඊළඟට ෆුකුගයි එහෙම නැත්නම් උත්සුබුසේ මුණින් අතර නිදාගෙන ඉන්න ඉරියව්ව. ඔන්න ඔය ටික ඉස්සරහට යද්දී ඔයගලන්ට වැදගත් වෙනවා. විශේෂයෙන් සුකුගයි කියන ඉරියව්ව ඕනි වෙනවා. ඊළඟට මේ වාඩි වෙලා ඉන්න ඉසයි ඉරියව්ව ඕනි වෙනවා. මෙන්න මේ ඉරියව් දෙක විශේෂයෙන් ඕනි වෙනවා. ඒක නිසා ඉරියව් ටික මතක තියාගන්න. අද කරන දේවල් අද පාඩම් කරන්න. එතකොට ඔයගලන්ට මතක තියාගන්න පුළුවන්. මම ගොඩක් දේවල් ක්ලාස් එකේදී දෙපාර කියන නිසා මෙතනදී මතක තියාගන්න බලන්න. ඊළඟට ළමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ රියෝෂලාට අපි දැන් මේ කලින් කතා කරපු ඉරියව් වල ළමයි සුව පහසු තත්ත්වයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඉරියව් එයාලට තවත් සුව පහසු විදිහට දැනෙන විදිහට හදන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ ඉරියව් සුව පහසු කරන්නේ කොහොමද කියලා තමයි අපි ඊළඟට කතා කරන්නේ. එතකොට ළමයි මේ ඇවිල්ලා අලුත් ඉරියව් තුනක් නෙමෙයි. මේ ඇවිල්ලා අපි කතා කරපු ඉරියව් තුනේම මාතෘකාව බලන්න අන් රකුණතයි. අන් රකුණතයි කියලා කියන්නේ සුව පහසු ඉරියව්. අන් රකුණ කියලා කියන්නේ ළමයි සුව පහසු කියන එක. එතකොට අන් රකුණතයි කියලා කියන්නේ සුව පහසු ඉරියව්. මුලින්ම අපි කතා කරලෙමු. පළවෙනි එකේ බලන්න ළමයි මේ රියෝෂා මොන අතරද ඉන්නේ? මේ රියෝෂ නිදාගෙන ඉන්නේ ළමයි ගියෝගා ඉරියව්වේ. එහෙම නැත්නම් උඩුමැලි අතර නිදාගෙන ඉන්න ඉරියව්වේ තමයි රියෝෂා ඉන්නේ. එතකොට ළමයි මෙතනදී ඕගලන්ට රූප බැලුවාම තේරෙනවා. එහෙම නැත්නම් ඕගලන්ට බලන්න මෙන්න මේ රූපේ ළමයි මෙයාලව ඉරියව්ව පහසු කරන්න මෙතන තියෙන රූපේ චුට්ටක් වැරදි ළමයි මේකේ තියන්න ඕනේ ළමයි මෙන්න මෙයාගේ මේ දන හිස එහෙම නැත්නම් මේ කකුල් දෙක අතරට ළමයි කුෂන් එකක් ඇතුළත් කරන්න ඕනේ කුෂන් එහෙම නැත්නම් මකුරා කොට්ටයක්
ඉරෙමස් කරන්න ඕනේ ළමයි ඇතුල් කරන්න ඕනේ. අන්න එතකොට තමයි ළමයි මෙන්න මේක අන්රකුණු තයි එකක් වෙන්නේ. සුව පහසු ඉරියව්වක් වෙන්නේ. මෙන්න මෙතන තියෙන රූපේ චුට්ටක් වැරදි. මෙතනට එන්න ඕනේ ළමයි. කකුල් දෙක එහෙම නැත්නම් දණහිස් දෙක යටට කුෂන් එකක් ඇතුළත් කරලා තියෙන රූපය. එතකොට ළමයි බලන්න මේකේ අපිට කියලා තියෙන්නේ ගියෝගයින වන්රකුණ තයි. උඩුමැලි අතර නිදා ගැනීමේ පහසු. එහෙම නැත්නම් සුව පහසු ඉරියව්ව. එතකොට එතනදී මතක තියාගන්න මෙතනදී කරන්නේ මෙන්න මෙතනට කුෂන් එකක් ඇතුළත් කරන එක. ඕන ළමයි ඔයගොල්ලෝ රූපේ ඉරක් ගහලා හරි ලියා ගන්න. ධන හිස් දෙක පැටට කුෂන් එකක් එහෙම නැත්නම් මකුරක් කොට්ටයක් ඇතුල් කිරීම. ධන හිස් දෙක අතරට එහෙම නැත්නම් කකුල් දෙක අතරට කුෂන් එකක් එහෙම නැත්නම් මකුර එකක් ඇතුල් කිරීම. ඒක තමයි ගියෝගයින අන්රකුණු තයි එක වෙන්නේ. එතකොට ගියෝගයි ඉරියව්ව තමයි මේක. ඒක සුව පහසු ඉරියව්වක් කරලා තියෙන්නේ. යාගේ ධන හිස් දෙක අතරට එහෙම නැත්නම් ධන හිස් දෙක යටට කකුල් දෙක ඇරට කොට්ටයක් තියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ සොක්කුගයි එකේ අන්රකුණු තයි එක. එතකොට ළමයි මෙතනදී කතා කරන්නේ දකුණු පැත්ත ගැන. මෙතනදී කියනවා ළමයි මේ ගියෝගයිනු මේ අපි මේ ඉරියව්ව කරන වෙලාවට කියෝබුනමයේ ඉරියව්ව ළමයි සකස් කරන්න කලින් මේ කියෝ කියලා කියන්නේ ළමයි කියෝබුනමයේ කියලා කියන්නේ පපුව ඉස්සරහට. එයාගේ පපුව එහෙම නැත්නම් මුනේ කියෝබු එහෙම නැත්නම් මුනේක ඉස්සරහට කුෂන් මකුරා කුෂන් එකක් හරි එහෙම නැත්නම් ළමයි උතන මකුරා කියලා ගන්නත් පුළුවන්. මකුරා කියන්නේ කොට්ටය කුෂන් එකක් හරි මකුරා එකක් හරි ඔකිමස් කියලා කියන්නේ ළමයි තබන්න කියලා. එතකොට බලන්න මෙයා ඉන්නේ සොකුගයි ඉරියව්වේ. සොකුගයි ඉරියව්වේ පහසු ඉරියව්ව එහෙම නැත්නම් අන්රකුණු තයි එකේදී එයාගේ මුන්නේකට එහෙම නැත්නම් කියෝබු එකට එහෙම නැත්නම් මෙතන තියෙන්නේ බූ විතරයි. පපුව ඉදිරි පිටට කුෂන් එකක් ඉරෙමස් කරනවා ළමයි. ඒක තමයි එයාගේ අන්රකුණු තයි එක වෙන්නේ සොකුගයි ඉරියව්වේදී. එතකොට ඔයගොල්ලෝ අමුතුවෙන් මේ ඉරියව් මතක තියාගන්න දෙයක් නැහැ. කුෂන් එක ඉරෙමස් කරන්නේ එහෙම නැත්නම් ඔකිමස් කරන්නේ කොතනටද කියලා මතක තියාගත්තා නම් ඇති. මෙතනදී කියනවා ළමයි රියෝකෂිනෝ අයිදා කකුල් දෙකේ පරතරය. මේ වැඩිහිටියගේ තියෙන රියෝකෂි කියලා කියන්නේ කකුල් දෙකේ පරතරය. මිගියෂිනෝ ශිතානි කුෂන්නෝ ඉරෙමස්. දකුණු පැත්තේ කකුල යටට කුෂන් එකක් ඇතුළත් කරන්න කියලා. මේ බලන්න ළමයි මේ රූපේ තියෙන්නේ. මෙන්න මේ දකුණු පැත්තේ යටට කුෂන් එකක් ඉරෙමස් කරන්න කියලා. දැන් ළමයි මම කලින් ඕගොල්ලන්ට පොඩි වැදගත් පොයින්ට් එකක් කිව්වා සොකුගයි ඉරියව්වේදී. මම ඒකෙන් ඕගොල්ලන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ රියෝෂගේ මෙයා වම් පැත්ත අංශභාග රියෝෂ කෙනෙක්ද? ඒ කියන්නේ හිතාරි කත්තමහින අරු රියෝෂ කෙනෙක්ද? එහෙම නැත්නම් දකුණු පැත්ත අංශභාග රියෝෂ කෙනෙක්ද? මිගි කතබහින අරු රියෝෂ කෙනෙක්ද කියලා මට කවුරුනි මයික් එක ඔන් කරලා කියන්න බලන්න. මෙයා වම් පැත්ත අංශභාගද? එහෙම නැත්නම් දකුණු පැත්ත අංශභාග රියෝෂ කෙනෙක්ද? කාටවත්ම අදහසක් නැද්ද? මල් ළමයි ඔයගලන්ට කලින් කිව්වා සොකුගයි ඉරියව්වට තියෙන වෙලාවට රියෝෂගේ අංශභාග පැත්ත තියෙන්න ඕනේ උඩු අතට අංශභාගය නැති පැත්ත යටට. එතකොට බලන්න ළමයි මේ යට කකුලට තමයි කුෂන් එක ඇතුළත් කරලා තියෙන්නේ. මෙතනදි කියලා තිනවා මිගියෂිනෝ ශිතානි කුෂන්නෝ ඉරෙමස්. දකුණු කකුලේ යටට කුෂන් එකක් ඇතුළත් කරන්න. එහෙනම් මෙයාගේ මෙන්න මේ දකුණු කකුල එහෙම නැත්නම් යට වෙලා තියෙන කකුල තමයි දකුණ. එහෙනම් ළමයි මෙයා යට කරගෙන ඉන්නේ දකුණු පැත්ත. ඒ කියන්නේ මෙයාගේ යටට පහළ කොටස දකුණු කොටස. එතකොට ළමයි දකුණු පැත්තට යව තියලා තියෙනවා නම්, ඒ කියන්නේ දකුණු පැත්ත යටට හිටින විදිහට තියලා තියෙනවා නම් මෙයාගේ වම් පැත්ත තමයි ළමයි අංශ භාග. වම් පැත්ත තමයි උඩට තියලා තියෙන්නේ. එහෙනම් මෙයා හිදාරි කතමහි අරු රියෝෂ කෙනෙක්. වම් පැත්ත අංශ භාගයේ තියෙන රියෝෂ කෙනෙක්. එතකොට ළමයි මේකදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ කුෂන් එක ඉරමස් කරන්නේ මුණේකට ඉදිරියෙන්, පපුවට ඉදිරියෙන්. ඊට පස්සේ ඒ ඉරියව්වේ මිගියෂිනෝ ශිතානි කුෂන්නෝ ඉරමස්. එයා දැන් මෙතනදී කියලා තියෙන වම් පැත්ත අංශ භාග රියෝෂ කෙනෙක් නම් ළමයි දකුණු කකුල යටට තමයි කුෂන් එක ඇතුළත් කරන්න කියලා මේ රූපය අනුව. මම කිව්වා සුකුගයි ඉරියව්වේ එතකොට අන්රකුණ තයි එකේ මතක තියාගන්න. යාගේ මුණේකට එහෙම නැත්නම් ළමයි කියෝබු එකට මයේ ඉස්සරහින්
කුෂන් එකක් එහෙම නැත්නම් මකුර එකක් විමස් කරනවා තියෙනවා. ඊළඟට අපි එයාගේ මිගියාශිනෝ සිතා එකට කුෂන් එකක් ඉරිමස් කරනවා. දකුණු කකුල යටට කුෂන් එකක් ඇතුළත් කරනවා. ඊළඟට අපි කලින් මතක තියාගත්ත පොයින්ට් එක මතක තියාගෙන යන්න. සොකුගයි ඉරියව්වට රියෝෂා කෙනෙක්ව පැත්තට සිටින ඉරියව්වට රියෝෂා කෙනෙක්ව තියෙනවා නම් එයාගේ අංශ භාගයේ තියෙන පැත්ත උඩටත් අංශ භාගයේ නැති පැත්ත එරටත් ඉරින විදියට තමයි රියෝෂාව අපි තියන්නේ කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා අර සයි ඉරියව් වලදී කතා කරපු මේ හංසයි ඉරියව්වේ අනුරකුණ තයි එක. එහෙම නැත්නම් මේ පුවරයි කියලා මං කිව්වා. එහෙම නැත්නම් සෙමි පුවරයි දෙකම කියන්න පුළුවන්. මෙන්න මේකේ අනුරකුණ තයි එක ගැන කතා කරන්න තියෙනවා. මෙතනදී ළමයි යාලා කියලා තියෙනවා මෙන්න මේ පොයින්ට් එක බලන්න. මෙතනදී කියලා තියෙනවා රියෝ කෂියෝ ගච්චි අප්පුෂිමස්. මෙයාගේ කකුල් දෙක අතර රියෝ වශී කියලා කියන ළමයි කකුල් දෙක අතර ගච්චි අප්පු කියලා කියන්නේ ළමයි පරතරය. එයාගේ මේ කකුල් දෙක අතර තියෙන පරතරය ගච්චි අප්පුව ශිමස් කියලා කියන්නේ ඒ පරතරය අප් කරන්න. පරතරය උස් කරන්න කියලා. එතකොට ඒක සිංහල තේරුම එයා කකුල් දෙක අතර පරතරය උස් කරන්න. ඊළඟට ළමයි තව එකක් කියනවා ගැච්චි අප්පු දෙකිනයි බායිවා. කකුල් දෙක අතර පරතරය උස් කරන්න බැරි අවස්ථාවක රියෝ හිසනි ශිතනි කුෂ්ෂන්නෝ ඉරෙමස්. කකුල් දෙකේ පරතරය උස් කරන්න බැරි අවස්ථාවකදී එහෙම නැත්නම් ඒ වගේ තත්වයකදී ධන හිස් දෙක යටට කුෂන් එකක් ඇතුල් කරන්න කියලා කියනවා. මේ පොයින්ට් එක වැදගත් ළමයි. මෙතනදී අනුරකුණ තයි එක වෙන්නේ ළමයි යාගේ මේ කකුල් දෙක අතර පරතරය උස් කරන එක. රියෝෂාගේ ගච්චි අප්පු ශිමස් කරන එක. කකුල් දෙක අතර පරතරය උස් කරන එක තමයි ළමයි අනුරකුණ තයි එක. හැබැයි ගච්චි අප්පු දෙකිනයි බායිවා. මේ ඇඳේ තියලා තියෙන රියෝෂා කෙනෙක්ව හංසායේ ඉන්න රියෝෂා කෙනෙක්ගේ කකුල් දෙකේ පරතරය ළමයි උස් කරන්න බැරි අවස්ථාවක අපි කරනවා රියෝ හිෂන්නු ශිතනේ කුෂ්ෂන්නෝ ඉරෙමස්. එයා කකුල් දෙකේ අරට කුෂන් එකක් ඇතුළත් කරනවා. එතකොට ළමයි මතක තියාගන්න හංසයි ඉරියව් ඉන්න රියෝෂා කෙනෙක්ගේ අන්රකුණ තයි එකේදී අපි යාගේ ගච්චි අප්පු ශිමස් එක තමයි කරන්න. කකුල් දෙකේ පරතරය හදන එක. හැබැයි ඒ කකුල් දෙකේ පරතරය හදන්න බැරි නම් දෙකිනයි බැරි අවස්ථාවකදී එයාගේ රියෝ හිෂානු ශිතනි එකට එයාගේ ධන හිස් දෙක යටට කුෂන් එකක් ඉරිමස් කරනවා. මෙතන ළමයි ඔයගොල්ලන්ට ටවල් එකක් වගේ පෙනුනට මෙතනට ඇතුළත් කරන්නේ කුෂන් එකක්. මෙතන ඔයගොල්ලන්ට මේ කියලා තියෙනවා. කුෂන් නොයිරෙමස්. ඒ වෙනකොට ඔයාලට මකුරා කියන එක ගන්න පුළුවන් කොට්ටේ කියන එක ඇරුණාම ටවල් එකක් ගන්න බෑ ළමයි. මෙතන රූපේ තිබුණාට කුෂන් එකක් කියන එක තමයි ගන්න ඕනේ. එතකොට අපි කතා කරේ ළමයි ඔක්කොම කලින් ඉරියව් ටික. මේ කතා කරේ ඉරියව් වල සුව පහසු ඉරියව් එහෙම නැත්නම් අනුරකුණ තයි. එතකොට ගියෝගා ඉරියව් වෙන රියෝෂ කෙනෙක්ගේ අනුරකුණ තයි එක හැදුවේ රියෝ වශී ශිතනියකට කුෂන් එකක් තිබ්බා. ඊළඟට සොහොගා ඉරියව් වෙන රියෝෂ කෙනෙක්ගේ අනුරකුණ තයි එකට එයාගේ මුණේකට ඉස්සරහින් කුෂන් එකක් ඔකිමස් කරා. ඊළඟට හංසයින් රියෝෂ කෙනෙක්ගේ අනුරකුණ තයි එක අපි හැදුවේ එයාගේ මේ කකුල් දෙකේ පරතරය උස් කරන්න උත්සාහ කරා. උස් කරන්න බැරි අවස්ථාවකදී රියෝ හිෂන්නු ශිතනියකට කුෂන් එකක් ඉරමස් කරා. එයා කකුල් දෙක යටට කුෂන් එකක් ඉරිමස් කරා. මෙතන ළමයි සිංහල තේරුම ලියා ගන්න. කකුල් දෙක අතර පරතරය උස් කරන්න රියෝ කෂිවෝ ගච්චි අප්පු ශිමස් කියන්නේ රියෝෂගේ කකුල් දෙක අතර පරතරය උස් කරන්න. ගැච්චි අප්පු දෙකිනයි බායිවා. පරතරය උස් කරන්න බැරි අවස්ථාවක රියෝ හිසනු ශිතනී ධන හිස් දෙක යටට කුෂන් නොයිරෙමස් කුෂන් එකක් ඇතුළත් කරන්න. ඊළඟට ළමයි මතක තියාගන්න මේ ඉදෝණු කායකවල විතරයි චලනය හා සම්බන්ධ සාත්තු සේවා විතරයි ළමයි අපිට මේ සුව පහසු අන්රකුණු තයි හම්බෙන්නේ. ඊළඟ ළමයි බලන්න අපිට කතා කරන්න තියෙන්නේ එතකොට මෙන්න මේ හයියෝ ෂෝකෝ ගුණ කියන එක. හයියෝ ෂෝකෝ ගුණ කියලා ළමයි අපි මේ කතා කරන්න යන්නේ. මෙන්න මේ රියෝෂ කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් රෝගාබාධ පිළිබඳව මොන වගේ දේවල්ද මොන වගේ හේතු නිසාද කියලා. මෙතනදී ළමයි අපිට එක්සෑම් එකේදී ඕනි වෙන්නේ එකම එක දෙයයි මෙන්න මේ ජොකුෂෝ කියලා තියෙන එක. ජොකුෂෝ එහෙම නැත්නම් පීඩනවන මෙන්න මේක විතරයි අපිට දීර්ඝකාලීනව ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. අනිත් දේවල් ගැන කතා කරන්න නැහැ. ඒ වුණාට ළමයි මම මෙතන ඔයගලන්ට සිංහල තේරුම ලියා ගන්න දෙන්නම්. ඔයගලන්ට ඉස්සරහට ඕනි වෙන නිසා. සිංහල තේරුම් ටික ලියාගෙන යමු ළමයි. කිරිත්සු සෙයිතේ කෙත්සු අත්සු
පළවෙනි එකේ තියෙනවා කිරිත්සු සෙයිකේ කෙත්සු අත්සු. විකලාංග අධිරුධිර පීඩනය. විකලාංග අධිරුධිර පීඩනය. ඊළඟට ළමයි ඒකට හේතුව කියලා තියෙනවා. හේතුව කියලා තියෙනවා කෙච්චියත්සු චෝසෙයි කිනෝනො තෙයිකා. රුධිර පීඩන නියාමනය රුධිර පීඩන නියාමනය අඩුවීම නිසා. කෙත්සුවත්සු චෝසෙත්සු කිනෝ තෙයිකා. රුධිර පීඩන නියාමනය අඩුවීම නිසා. ඊළඟ එක අපිට තියෙනවා දෝකි එහෙම නැත්නම් ඉකිගිරේ. ඒකේ සිංහල තේරුම ළමයි දෝකි කියලා කියන තැන ලියා ගන්න ස්පන්දනය වේගවත් වීම. දෝකි ස්පන්දනය වේගවත් වීම. ඊළඟට ඉකිගිරේ. ඉකිගිරේ කියලා කියන්නේ ළමයි හුස්ම හිරවීම. හුස්ම හිරවීම. ඊළඟට ළමයි පහළ තියෙනවා හේතුව ශිම්පයි කිනෝ තෙයිකා. සිංහලෙන් ලියා ගන්න හෘද ස්පන්දන ක්‍රියාකාරීත්වය අඩුවීම. ශිම්පයි කිනෝ තෙයිකා හෘද ස්පන්දන ක්‍රියාකාරීත්වය අඩුවීම. ඊළඟට ළමයි එයියෝ ෂෝගයි. එයියෝ ෂෝගයි කියලා කියන්නේ පෝෂණ අබාධ. එයියෝ කියලා කියන්නේ පෝෂණය. එයියෝ ෂෝගයි පෝෂණ ආබාධ. ඒක ළමයි දීලා තියෙනවා නයිසෝ කිනෝ තෙයිකා. සිංහලෙන් ලියා ගන්න අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරීත්වය අඩුවීම. අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරීත්වය අඩුවීම. ඊළඟට කත්සුදෝ රියෝකු තෙයිකා. කත්සුදෝ රියෝකු තෙයිකා. සිංහලෙන් ක්‍රියාකාරකම් හැකියාව අඩුවීම. ක්‍රියාකාරකම් හැකියාව අඩුවීම. ඊළඟට පහළ දීලා තියෙනවා හේතුවක් කින්නිකුණෝ ඉෂු මාංශ පේශී ක්ෂය වීම. කින්නිකු කියලා කියන්නේ මාංශ පේශී. මාංශ පේශී ක්ෂය වීම. ඊළඟට බලන්න ලෙඩ රෝග වර්ග ටිකක් දීලා තියෙනවා. පළවෙනි එක සේෂින් කිනෝතේයිකා. සිංහල තේරුම මානසික ක්‍රියාකාරීත්වය අඩුවීම. මම මේ පහළ ටික කතා කරන්නේ. ශේෂින් කිනෝතේයිකා මානසික ක්‍රියාකාරීත්වය අඩුවීම. ඊළඟට කන්කකු කිනෝතේයිකා. කන්කකු කිනෝනොතේයික කියලා කියන්නේ සංවේදී ක්‍රියාකාරීත්වය අඩු වෙන එක. සංවේදී ක්‍රියාකාරීත්වය අඩුවීම. ඊළඟට ජොකුසෝ පීඩනවන. ජොකුසෝ පීඩනවන. ඊළඟට කොත්සුයිසු අස්ථි ක්ෂය වීම. කොත්සුයි සුකු අස්ථි ක්ෂය වීම. ඊළඟට කෝෂුකු කොඳු නාරටිය හැකිරීම. කෝෂුකු කොඳු නාරටිය හැකිරීම. මෙතනදී ළමයි මේ ටික පාඩම් කරන්න ඕනේද? නැහැ. මේ ටික පාඩම් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතනදී එක දෙයක් මතක තියාගන්න ජොකුෂෝ කියලා කියන්නේ පීනන වන කියන එක. මෙතන පාඩම් කරන්න දෙයකට තියෙනවා නම් මෙන්න මේක විතරයි. ජොකුසෝ පීඩන වන. අනිත් දේවල් පාඩම් කරන්න අවශ්‍යද මේ ඩයග්‍රෑම් එකේ? නෑ අවශ්‍ය නෑ ළමයි. ඒක විතරයි. ඊළඟ ළමයි අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ මේ පීඩන වන ඇති වෙන්නේ කොහොමද? ඒවට හේතු මොනවද? අන්න ඒ දේවල්. එතකොට අපිට මේ පීඩන වන තමයි වැදගත් වෙන්නේ. පීඩන වන මේ පාඩමේදී මේ ඉස්සරහට සොකුජියකට යනකොටත් ඕනි වෙනවා. සහ එක්සෑම් එකේදී මේ ජොකුසෝ වලින් ප්‍රශ්න අහලා තියෙනවා. අපි ඒක පේපර් ක්ලාස් එකේදී කතා කරමු. එතකොට ළමයි අපිට ඕනි වෙන්නේ මෙන්න මේ ජොකුසෝ කියන එක විතරයි. එතකොට ළමයි මම අද කරපු ටිකෙන් ඕගොල්ලන්ට බලා ගන්න ඕනි පාඩම් කරන්න ඕනි ටික කියන්න. ගොඩක් නැහැ.
ඔයාලා ළමයි මුලින්ම අපි කතා කරා මේ ADL IADL මම මේ ඔයගලන්ට සාරාංශයක් කරන්නේ. මම ළමයි හැම පාඩමක් අවසානයේදීම ඔයගලන්ට ඊළඟ දවසට ඒක කරගෙන එන්න ලේසි වෙන්න මම ඔයගලන්ට මේ විදිහට පොඩි සාරාංශයක් කියනවා. ඒ ටික ඔයගොල්ලෝ පාඩම් කරගත්තා නම් ඇති. ඕගොල්ලෝ කෙටියෙන් පාඩම් කරගන්නේ ADL කියන්නේ මොකද්ද? IADL කියන්නේ මොකද්ද? මං කිව්වේ ADL කියන්නේ නිචිදෝස ඒකත්සු දෝසා එදිනෙදා ජීවිතයේ කටයුතු. ඊළඟට IADL කියලා කිව්වේ ශූදන්තක නිචිදෝස ඒකත්සු එදිනෙදා ජීවිතයේ උපකරණමය ක්‍රියාකාරකම්. මේ දෙකට උදාහරණ පමණක් බලා ගැනීම ප්‍රමාණවත් ළමයි. ADL කියලා කියන එකේදී අපි කතා කරා සොකුජි කරන එක. හයිසෙත්සු කරන එක, නිව්යකු කරන එක, හමිගකි. අන්න ඒ වගේ උදාහරණ ටික මතක තියාගන්න. ඊළඟට ඊතෝ කරන එක. ඊළඟට ශූදාන්තක නිජෝස ඒකත්සු කියලා කිව්වේ අත්‍යවශ්‍යම නෑ. හැබැයි මිනිස්සු කරනවා. ADL වල නිජෝස ඒකත්සු වලදී අපි කිව්වේ දිනදා ජීවිතයේ අත්‍යවශ්‍යම ක්‍රියාකාරකම්. එතකොට ළමයි මේකේ මන් දීපු උදාහරණ කයිමොනෝ ඊට පස්සේ එන්තකු නොරිමොනෝ ඒ ටික අන්න ඒ ටික මතක තියාගන්න. උදාහරණ ළමයි මම දුන්නා නම් 5ක් 6ක සිංහල තේරුම මේ 5 පාඩම් කරන්න. මොකද ඒ ටික ඕනි වෙනවා. ඊළඟට මම ශරීරයේ කොටස් ගැන කතා කරද්දී මේ ටික බලන්න අමුතුවෙන්ම වෙහෙසක් ගන්න එපා ළමයි. කොටස් ටික මතක නැත්තම් ඉස්සරහදී මතක් වෙනවා. හැබැයි ළමයි අශ්ෂි ඊට පස්සේ අශ්ෂි හිසා ඊට පස්සේ මේ ඔනකා අතමා සෙනකා කොෂි අන්න ඒ වගේ දේවල් ළමයි සාමාන්‍ය අපි ලැන්ග්වේජ් එකේදී තමුණානේ. අන්න ඒ වගේ දේවල් නම් ළමයි අමතක කරගෙන යන්න එපා. ඒ වගේ විශේෂ දේවල් ටික බලා ගන්න මම කිව්වා ටික. ඉතිරි දේවල් ඔයගොල්ලෝ ඉස්සරහට යනකොට හම්බ ඊළඟට අපි කතා කරා තයි ඉරියව් යටතේ රිත්සුයි කියන්නේ හිටගෙන ඉන්න ඉරියව්ව සයි ඉරියව් වර්ග හතරක් කතා කරා තන්සයි ඇඳේ ඉඳගෙන කකුල් දෙක බිම ගෑවෙන ඉරියව්ව ඉසයි පුටුවක වාඩි වෙලා ඉන්න ඉරියව්ව චෝසයි ඇඳේ ඉඳගෙන කකුල් දෙක දික් කරලා ඉන්න ඉරියව්ව හංසයි ඇඳේ මෙට්ට භාගයක් උස්සලා කකුල් දෙක දික් කරලා ඉන්න ඉරියව් ඊළඟට ගයි ඉරියව් නිදාගෙන ඉන්න ඉරියව් තුනක් කතා කරා ගියෝගයි එහෙම නැත්නම් අවමුඛය කියලා කිව්වා උඩුමැලිය අතර ඉන්න ඉරියව්වට ඊළඟට සොකුගයි යොකමුඛය කියලා කිව්වා පැත්තට ඉන්න ඉරියව්වට ඊළඟට ෆුකුගයි එහෙම නැත්නම් උත්සුබුසේ කියලා කිව්වා මුණින් අතර ඉන්න ඉරියව්වට මේ ඉරියව් ටික ඔක්කොම මතක තියාගන්න ඕනේද? ඔව් මතක තියාගන්න ඕනේ. මේවා එක්සෑම් එකේදී ඕනෙ වෙනවා. සොකුගයි ඉරියව් මම විශේෂත්වයක් කිව්වා ළමයි. සොකුගයි ඉරියව් වින රියෝෂ කෙනෙක්ගේ අංශ භාගයේ තියෙන පැත්ත නිතරම උඩටත් අංශ භාගයේ නැති පැත්ත යටටත් තමයි තියෙන්නේ. ඒකට හේතුවත් මම කිව්වා යාගේ ශිසෙයි එක ස්ථාවර කරගන්න. ඊළඟට ළමයි අපි අන්රකුණතයි කතා කරා. ඒකදී අපි මුලින්ම කතා කරේ ගියෝගයි ඉරියව්වේ අන්රකුණතයි එක. ඒකදී මොකද කරේ? මෙයාගේ රියෝ ආශි ශිතනියකට කුෂන් එකක් උකිමස් කරා. ඊළඟට ළමයි කතා කරා මේ සොකුගයි ඉරියව්වේ අන්රකුණතයි එක. සොකුගයි ඉරියව්වේ අන්රකුණතයි එකේදී අපි කරේ යාගේ මුණේකට ඉස්සරහින් පපුවට ඉස්සරහින් කුෂන් එකක් උකිමස් කරා. කුෂන් එකක් තිබ්බා. ඊළඟට කතා කරේ ළමයි මෙන්න මේ හංසයි ඉරියව්වේ ආණ්ඩකුණතයි එක. ඒකදී අපි කරේ එයාගේ ගැච්චි අප්පු එක. කකුල් දෙකේ රියෝ වශ්‍ය එකේ ගැච්චි අප්පු හදපු එක. පරතරය උස් කරපු එක. හැබැයි ඒක දෙකිනයි අවස්ථාවක කරන්න බැරි අවස්ථාවකදී අපි කරා රියෝෂගේ රියෝ හිසා. වැඩිහිටියාගේ මේ ධන හිස් දෙක යටට කුෂන් එකක් ඉරමස් කරා. ඒ ටික මෙන්න මෙතන රූප සටහන් විදියට තියෙනවා. මම ඕගලන්ට අතනින්ම පැහැදිලි කරේ. ඕගලන්ට මෙතනට එන්න කලින් ඒ රූප සටහන් වලින් මේ ටික මතක් කරගන්න ඕනේ නිසා ළමයි. ඊළඟට අපි කතා කරා මෙන්න මේ විවිධ රෝග බාධා පිළිබඳව. එතනදී මම ඕගලන්ට කිව්වා කිසිම මේ දෙයක් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ජොකුසෝ කියන්නේ පීඩන වන කියන සිංහල තේරුම විතරක් දැනට මතක තියාගන්න. අපි ඊළඟ ක්ලාස් එකේදී ජොකුසෝ වලින් පටන් අරගෙන ඉස්සරහට කතා කරගෙන යනවා. ඒක නිසා ළමයි දැනට මේ මම කරලා තියෙන තැන වෙනකන් මම දැන් ඕගලන්ට ෂෝට් නෝට් එකක් විදිහට අන්තිමට කරා මතක තියාගන්න ඕනේ ටික. එතකොට ළමයි ඊළඟ දවසේ ක්ලාස් එකට එනකොට ওই ටික නැතු වෙන්න එපා ළමයි. ඒ ටික පාඩම් කරගෙන ඉන්න. දවස ගානේ ওই ටික මතක තියාගෙන ඉන්න. ගොඩක් ළමයි මම කලින් ක්ලාස් වලදී කියපු දෙයක් තමයි සෙන්සේ පාඩම් කරාට මතක නැහැ. මතක නැති වුණාට කමක් නැහැ ළමයි. ඔයගොල්ලෝ පාඩම් කරගෙන ඉන්න. ඒ කියන්නේ පොත කියවගෙන එන්න. ඔය තැනට වෙනකන් ඔයගොල්ලෝ කරපු ටික. සිංහලෙන් මතක තියාගන්න මුලින්ම ළමයි සිංහලෙන් ඔළුවට දාගන්න ඉඳගෙන ඉන්න ඉරියව්වක් නම් අපි ඉඳගෙන ඉන්න ඉරියව් ගැන තමයි මම කරන්නේ. ඊළඟට ළමයි ඔයගොල්ලන්ට ජැපනීස් එක ඔළුවට දාගන්න. මොකද මම ඔයගොල්ලන්ට දැනට කොච්චර අමතක වුණත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා පොත කියවගෙන එන්න කියන්නේ මට ඕනේ ඔයගොල්ලන්ටත් එක්ක මේ පාඩම කරගෙන යනකොට ඔයගොල්ලන්ට මුල දේවල් අමතක නොවී තියෙන්න. ඊට පස්සේ ළමයි පාඩම ඉවරනකොට ඔයගොල්ලන්ට ඔක්කොම අමතක වුණා කියන එක සාධාරණයි. මොකද ළමයි ලොකු කොටසක් කරගෙන යනකොට ඔයගලන්ට අමතක වෙන්න පුළුවන්. එතකොට ළමයි මතක් වෙන්න තමයි මම ඔයගලන්ට ආපහු රිවිෂන් එකක් කරන්නේ. ඒ කියන්නේ පාඩම මුලින් ඉඳන් මතක් කරලා දෙන්න. එතකොට ළමයි ඔයගලන්ට අමතක වෙන්නේ නැහැ. ඒක නිසා ඊළඟ දවසේ ක්ලාස් එකට එනකොට ළමයි මම මේ දැන් කරපු කොටස වෙනකම් පාඩම් බලාගෙන ඉන්න. අපි එතන ඉඳන් ඉස්සරහට පාඩම කරගෙන යනවා. එතකොට ළමයි මම ඕගලන්ට කලින් කිව්ව විදිහට ඕගලන්ට හැම පාඩමක් අවසානයේදී Google link එකක් හම් වෙනවා පාඩමට ඒක කරලා ඕගලන්ට පාඩමේ මට්ටම බලා ගන්න පුළුවන්.
එතනදී ළමයි ඔයගොල්ලෝ මට ඒ Google link එකේ ඔයගොල්ලන්ගේ ලකුණු ඒ වගේම ඔයගොල්ලන්ගේ වර්ධින මොන ප්‍රශ්න මොනවද කියන එක මට අනිවාර්යයෙන්ම ඉන්බොක්ස් කරන්න ඕනේ ළමයි. ඒකට හේතුව මට ඔයාලගේ මට්ටම මුලින් ඉඳන් බලා ගන්න ඕනේ. අනිත් එක ළමයි ඔයගොල්ලෝ මේ යුවට පස්සේ වැරදෙන ප්‍රශ්න මම ඔයගොල්ලන්ව අපහසුතාවයට පත් කරන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ ඇයි ඔයාලට වරදින්න ඇත්තේ කියන එක පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්නේ ආපහු තැනකදී ඔයාලට හම්බුනොත් උත්තරේ මතක තියාගන්න පුළුවන් කොහොමද කියලා මම ඔයාලට වොයිස් එකකින් එවනවා. ඒක නිසා ඒකට ළමයි කිසිම අමතර මුදලක් ඕගොල්ලන්ගෙන් ගන්නෙ නෑ. ඒ වගේම පේපර් ක්ලාස් එකකටත් ඕගොල්ලන්ගෙන් කිසිම අමතර මුදලක් ඇඩ් වෙන්නේ නෑ. ඕගොල්ලන්ගේ ක්ලාස් ෆීස් එකටම තමයි ඔයාලට මේ ඔක්කොම දේවල් හම්බෙන්නේ. මං කෝ ඕගොල්ලන්ට මේ පොත් තුන ඉවරුනාට පස්සේ මේ පොත් තුන කවර් වෙන විදිහට මම පේපර් එකකුත් දෙනවා. ඒවටත් ළමයි කිසිම charge එකක් නෑ. ඕගොල්ලන්ගේ ක්ලාස් ෆීස් එකෙන්ම තමයි ඒකත්. එතකොට ළමයි පේපර්ස් වලදී ඕගොල්ලන්ට මම Google link එක දුන්නට ඕගොල්ලෝ එක තනියම කරන්න අවශ්‍ය නෑ. කරලා ඉවරලා ඕගොල්ලෝ 4-5 පාර කරත් ළමයි ඒ 4-5 පාරම හරි වරදින ප්‍රශ්න වට දාන්න. එතකොට මම ඕගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා දෙනවා. අපේ ලැන්ග්වේජ් ක්ලාස් එකේ ළමයින්ටත් එහෙමයි කරේ. ඒක තමයි ළමයි අපේ ලැන්ග්වේජ් ක්ලාස් එකේ ගොඩක් ළමයින්ට CNC තිබ්බා මේ පාර. මට රිසල්ට් ෂීට් දාන්න වෙලාවක් තිබුණේ නැහැ ළමයි. මම ඉස්සරහට ඒ ටික දාන්නම්. එතකොට ළමයි ඒගොල්ලොන්ටත් මම දුක් කරේ Google link එක දුන්නාම ප්‍රැක්ටිස් කරන්න. ඒ ප්‍රශ්න ටික මට ඒගොල්ලෝ ඉන්බොක්ස් දැම්මා ළමයි. එතකොට මම එයාලට ගොඩක් ළමයි හිටිය ළමයි එක්සෑම් එක වෙනකන් 4-5 පාර පේපර්ස් කර කර එකම ප්‍රශ්නේ වරදින. ඒත් දාන්න. මම ඒත් ආයෙ පැහැදිලි කරනවා ළමයි. ඒක නිසා ඔයගොල්ලන්ට දීලා තියෙන ඒවා ඔයාලා ඒ විදිහට කරන්න ඒවා මග අරගන්න එපා. පාඩම බලාගෙන ඊළඟ දවසේ ක්ලාස් එකට ජොයින් වෙන්න ළමයි. අද දවසේ කරපු පාඩමේ රෙකෝඩින් එක ඇඩ්මින් ඔයාලට ගෲප් එකට දායි. කාටම හරි මුල ටික හරි අග ටික හරි මිස් වුණා නම් ළමයි රෙකෝඩින් එක බලලා ඔයගොල්ලෝ ක්ලාස් එකට ජොයින් වෙන්න. එහෙනම් අපි අතට ක්ලාස් එක නවත්තමු ළමයි. ඔයාලට මොන හරි අද කරපු දේවල් වල ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් අහන්න දෙයක් තියෙනවා නම් ළමයි මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් දැන්.